හරි පුතේ ආයුබෝවන් හැමෝටම ගිය සතියේ අපි ආර්ථික විද්‍යාවේ යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන ඒ වගේම මූලික ආර්ථික සංකල්පවල එන අවශ්‍යතා සහ උවමනා කියන්නේ මොනවද කියලා කතා කරා. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ මූලික ආර්ථික සංකල්පවල එන භාණ්ඩ හා සේවා කියන්නේ මොනවද කියන එක. ආර්ථික විද්‍යාවේදී අපි භාණ්ඩ හා සේවා කියන්නේ මොනවද කියන එක තමයි මොන අද ඉගෙන ගන්න යන්නේ. හරි. මට පොඩ්ඩක් ඇහෙනවද කියලා මෙසේජ් එකක් දාලා කියන්න පුළුවන් පුතා ඔයාට. හරි. එහෙනම් අපි පටන් ගමු. මොනවාද දැන් අපි භාණ්ඩ කියන ඒවා විවිධාකාර විදිහට තියෙනවානේ. ඒ වගේම විවිධාකාර නිර්වචනක් තියෙනවා මේ භාණ්ඩ වලට හා සේවා වලට. ඉතින් ආර්ථික විද්‍යාවේදී අපි භාණ්ඩ කියලා කියන්නේ ළමයි මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීමට යොදා ගන්නා ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඵලදායි ඕනෑම දෙයක්. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා ධන උපයෝගීතාවයක්. එහෙම නැත්නම් ධන තෘප්තියක්. ධන තෘප්තියක්. එහෙම නැත්නම් අපි කියනවා උපයෝගීතාවයක් කියලා. උපයෝගීතාවයක්. සහිත ධන තෘප්තියක් තියෙන්නත් ඕනේ උපයෝගීතාව. එහෙම නැත්නම් උපයෝගීතාවය. ඒ වගේම මේක ඵලදායි දෙයක් වෙන්නත් ඕනේ. ඵලදායි දෙයක් වෙන්නත් ඕනේ. එහෙම වුණොත් අන්න ඒ වගේ භාණ්ඩවලට අපි කියනවා භාණ්ඩ. අන්න ඒ වගේ දෙයකට අපි කියනවා භාණ්ඩ කියලා. හරිද? මේවට භෞතික පැවැත්මක් තියෙනවා. භෞතිකයි කියන්නේ අපිට පේන්න තියෙනවා. අපිට අල්ලන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි අපි ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ කියලා හඳුන්වන්නේ. හරිද? උදාහරණ විදිහට සහල්, සීනි, දුරකථන මේ බෝඩ් මේ අපිට පේන්න තියෙන, දකින්න තියෙන, අල්ලන්න පුළුවන් ඕනෑම දෙයක් වුණ අපි භාණ්ඩයක් කියලා කියනවා. මේ හැම එකකම ධන තෘප්තියක් තියෙනවා. එහෙම නැත්නම් උපයෝගීතාව. තෘප්තියක් කියන්නේ අපි මේ භාණ්ඩේ පරිභෝජනය කරලා ගන්න අර මේ සතුට තියෙන්නේ. අන්න ඒක ධනයි. ඒ කියන්නේ මේ අපිට මේ අපි ඒක පාවිච්චි කරා කියලා අපිට මේ අර වැරද්දක් කියන එක එන්නේ නැහැ. මේකෙන් අපිට වාසියක්. ඒ කියන්නේ අපිට අවාසියක් එන්නේ නැහැ. වාසි සහගත. අන්න ඒක තමයි අපි ධන තෘප්තියක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකට අපි උපයෝගීතාවය කියලා කියනවා. ඒ වගේම මේ භාණ්ඩ පරිභෝජනය කිරීම මේ පරිභෝජනය කරන ඕනෑම දෙයක් ඵලදායි වෙන්නත් ඕනේ. එහෙමනම් අන්න ඒවට අපි කියනවා භාණ්ඩ කියලා. හරිද? ඒ වගේම තමයි සේවා. මොනවද එතකොට මේ සේවා කියන්නේ? දැන් මේ පුද්ගල අවශ්‍යතා හා උවමනා තියෙන්නේ. මෙන්න මේවා තෘප්තිමත් කර ගැනීමට අපිට ඉවහල් වෙන එක එක පුද්ගලයන්ගේ තියෙන ක්‍රියාකාරීත්වයන්. එහෙම නැත්නම් හැකියාවන්. එහෙම නැත්නම් ඒවා තමයි අපි හඳුන්වන්නේ සේවාවන් කියලා. මෙන්න මේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරගන්න එක එක පුද්ගලයන් තුළ තියෙන ක්‍රියාකාරීත්වයන්, හැකියාවන්, අන්න ඒවට කියනවා අපි සේවා කියලා. ක්‍රියාකාරීත්වයන්, එහෙම නැත්නම් හැකියාවන්, ඒවට අපි කියනවා සේවා කියලා. නේ? අන්න ඒ විදිහට තමයි දැන් සේවා කියද්දී ගුරු සේවය, වෛද්‍ය සේවය ඔන්නවා තමයි සේවා. ඔන්න ඔය විදිහට තමයි අපි ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ හා සේවා කියන එක නිර්වචනය කරන්නේ. හැබැයි මෙන්න මේ ආර්ථික විද්‍යාවේදී දැන් අපි ඔය නිකම් භාණ්ඩ හා සේවා කියලානේ අපි දෙක හැඳින්වුවේ. හැබැයි ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. මේ අපි හැමෝම දන්න භාණ්ඩ හා සේවාන් සාමාන්‍යයෙන් අපි හඳුන්වන භාණ්ඩ හා සේවා තමයි මේ තියෙන්නේ. එහෙම භාණ්ඩයක අපි කිව්වා ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඵලදායි ඕනෑම දෙයක් වෙන්න ඕනේ. එහෙම භාණ්ඩයක්.
ඒ වගේම සේවාවක් කියන්නේ මෙන්න මේ පුද්ගලයන් තියෙන මිනිස් අවශ්‍යතා සහ වමනා තෘප්තිමත් කරගන්න පුද්ගලය ක්‍රියා කරන ක්‍රියාකාරීත්වයන් හැකියාවන් ඒවා තමයි සේවා කියන්නේ. ඒ අපි සාමාන්‍ය දන්න භාණ්ඩ හා සේවා. හරිද? හැබැයි ආර්ථික විද්‍යාවේදී අපි මෙන්න මේ භාණ්ඩ කියන එක කොටස් දෙකකට බෙදනවා. හරිද? මම මේක මකන්නම්. මේවා තමයි අපි මේ දැන් භාණ්ඩ කියන එක නිර්වචනය කරද්දී මෙන්න මේ වචන අපි අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න. මේ වචන නැත්තම් ඒ නිර්වචනය තුල ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ වචන අපි ඒ නිර්වචනය තුල අවධානය යොමු කළ යුතුමයි. ඒක මම නිර්වචනය ලියද්දී ඔයාලට දෙන්නම්. හරි. දැන් අපි කියවනේ ආර්ථික විද්‍යාව තුළ දැන් මේ භාණ්ඩ ගැන කතා කරද්දී ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ කොටස් දෙකකට බෙදනවා කියලා කිව්වා. එකක් තමයි ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ ගැන තමයි දැන් අපි මේ කතා කරන්නේ. ඒවට අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ඒවට අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ආර්ථික විද්‍යාවේදී අපි භාවිත කරන භාණ්ඩ වලට අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. හරිද? එතකොට මේ ආර්ථික භාණ්ඩ ආර්ථික විද්‍යාවේදී අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි භාණ්ඩ ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි කියලා. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා කොටස් දෙකකට බෙදනවා. හරිද? එතකොට අපි බලමු මොනවාද මේ ආර්ථික විද්‍යාවේදී අපි හඳුන්වන භාණ්ඩ. එහෙම නැත්නම් ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි කියන්නේ මොනවද කියලා. මෙන්න මේ වගේ මේ දෙක සංසන්දනය කරලා ප්‍රශ්න එහෙම අහන්න පුළුවන්. ඒක නිසා මේ වගේ නිර්වචන අනිවාර්යයෙන්ම හරියට මතක තියාගත යුතුමයි. මේ දෙකටම එක හා සමාන වගේ නිර්වචන තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න අමාරු නෑ. හරිම ලේසි. හරිද? එහෙනම් අපි බලමු මොනවද මේ ආර්ථික භාණ්ඩ කියන්නේ කියලා. දැන් අපි භාණ්ඩ ගැන කතා කරානේ. භාණ්ඩ කියලා කිව්වේ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා ධන උපයෝගීතාවයක්. එහෙම නැත්නම් ධන තෘප්තියක් සහිත ඵලදායී ඕනෑම දෙයක් තමයි භාණ්ඩ කියලා කිව්වේ. හරිද? අන්න ඒ වගේම තමයි ආර්ථික භාණ්ඩත් කියන්නේ. හැබැයි වෙනස් ටික. ආර්ථික භාණ්ඩ සාපේක්ෂ වශයෙන් හිඟයි. ඒ වගේම තමයි සම්පත් පිරිවැයක් දරමින් තමයි මෙන්න මේ ආර්ථික භාණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ. සාපේක්ෂ වශයෙන් හිඟ මම ත්‍රිලියන්නම් ඒවා. ආර්ථික භාණ්ඩ කියන එක කියන නිර්වචනය ඇතුළත් වෙන්න ඕනේ. සාපේක්ෂ වශයෙන් හිඟයි ඒ භාණ්ඩ කියන එක. සාපේක්ෂ වශයෙන් හිඟයි. සාපේක්ෂ වශයෙන් හිඟයි. ඒ වගේම තමයි මේ භාණ්ඩ නිෂ්පාදනයේදී සම්පත් පිරිවැයක් දරලා තියෙනවා. සම්පත් පිරිවැයක් දරලා තියෙනවා. සම්පත් පිරිවැයක් සහිත පුද්ගල අවශ්‍යතා සහ උවමනා සපුරාලන්න එහෙම නැත්නම් තෘප්තිමත් කිරීමට භාවිතා කරන ඵලදායී ඕනෑම දෙයක් තමයි උන්න ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ. අර භාණ්ඩ කියන නිර්වචනයම තමයි. හැබැයි අලුතෙන් දෙකක් මෙතෙන් එකතු වෙලා තියෙනවා. අපි බලමු ඒ කියන්නේ මොනවද කියලා. සාපේක්ෂ වශයෙන් හිඟයි කියනවා. ඒ කියන්නේ මොකද්ද ළමයි? සාපේක්ෂ වශයෙන් හිඟයි කියන්නේ දැන් මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා කියන දැන් අවශ්‍යතා අපි ගිය සතියේ කතා කරා අවශ්‍යතා කියන්නේ සීමිත දෙයක්. හැබැයි උවමනා කියන්නේ අසීමිතයි. මෙන්න මේ මිනිස්සුන්ගේ උවමනා අසීමිත නිසා සමාජය තුල එහෙම නැත්නම් ආර්ථිකය තුල තියෙන සම්පත් මොකද? හිඟයි නේ. අපේ උවමනා වර්ධනය වෙන්න අපිට තියෙන සම්පත් ප්‍රමාණය මදි අපිට. අන්න ඒක තමයි මේ සාපේක්ෂ වශයෙන් හිඟයි කියලා කියන්නේ.
දැන් බලන්න මේ හිරු එළිය ගන්නකො. අපි හිරු එළිය කියන එක කතා කරද්දී හිරු එළිය අපි හිරු එළිය අපි පරිභෝජනය කරන්න නම් අපි යාලට මිලක් ගෙවනවද? නෑ. ඒක අපිට ස්වභාවිකව ලැබෙන දෙයක්. අපෙන් කිසිම වියදමක් අපිට හිරු එළිය භාවිතා කරා කියලා පරිභෝජනය කරා කියලා අපිට වැය වෙන්නේ නෑ. කිසිම පිරිවැයක් නැහැ අපිට. නේ? අන්න ඒ වගේද මට කියන්න ඔයාලා දැන් සහල් ගත්තොත් එහෙම. එක අපි කඩෙන් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කුඹුරෙන් ගන්න ඕනේ. වී ගන්න ඒවා වී අරගෙන ඒක තමයි අපි හාල් බවට පරිවර්තනය කරගන්නේ. මේ හැම ක්‍රියාවලියකදීම අපිට යම්කිසි පිරිවැයක් දරන්න වෙනවනේ. නේ? ඒ වගේම තමයි පිරිවැයක් දරන්නත් වෙනවා. අන්න ඒකට තමයි අපි කියේ සම්පත් පිරිවැය සහිතයි කියලා. හරිද? ඒ වගේම තමයි දැන් අපි හිතමු අපිට මාස 6කට හාල් 5000ක් ඕනි කියලා තුන් මාස 6කට මෙච්චරක් ඕනි. හරිද? එතකොට හැබැයි අපි කුඹුරෙන් ගන්න අස්සන්නේ අපිට තියෙන්නේ 3000යි. මාස 6කටම 3000යි කුඹුරෙන් ගන්න අස්සන්නේ තියෙන්නේ. අර මාස 6ටම අපිට තර මේ ටික ප්‍රමාණවත්ද? නෑ. අපිට හිඟයි. නේද? අන්න ඒක තමයි කියන්නේ සාපේක්ෂ වශයෙන් හිඟයි කියලා. හරිද? එහෙනම් ආර්ථික භාණ්ඩයක් කියන එකේදී අපි අනිවාර්යයෙන්ම නිර්වචනය කරද්දී කරන්න ඕනේ ආර්ථික භාණ්ඩයක් කියන්නේ සාපේක්ෂ වශයෙන් හිඟ. සාපේක්ෂ වශයෙන් මේ අපි කතා කරන සෑම ආර්ථික භාණ්ඩයක්ම සාපේක්ෂ වශයෙන් හිඟයි ඒවා. ඒ වගේම තමයි මේ සෑම ආර්ථික භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී සම්පත් පිරිවැයක් අනිවාර්යයෙන්ම දරලා තියෙනවා. කොයිම ආකාරයකින් හරි සම්පත් පිරිවැයක් දරලා තියෙනවා. ඒ වගේම මේ භාණ්ඩ හැම එකක්ම ඵලදායි. අපිට පරිභෝජනය කරන්න පුළුවන්. ඒ වගේම ධන උපයෝගීතාවයක් තමයි මෙන්න මේ ආර්ථික භාණ්ඩවල තියෙන්නේ. ඔය අපිට දෙන්න තියෙන දකින්න තියෙන ඕනෑම භාණ්ඩයක් අපි ආර්ථික භාණ්ඩයක් කියලා කියනවා. ඕන දුරකථනද මේ තියෙන අපි කන බොන ඒවාද හැම දෙයක්ම අපි ආර්ථික භාණ්ඩ හැටියට තමයි ගන්න. පොත්පත්ද යාන වාහනද හැම දෙයක්ම ආර්ථික භාණ්ඩ. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි ආර්ථික භාණ්ඩ නිර්වචනය කරන්නේ. හරිනේ? සාපේක්ෂ වශයෙන් හිඟ සම්පත් පිරිවැයකින් නිර්මාණය කර ඇති මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට යොදා ගන්නා ඵලදායි ඕනෑම දෙයක් ආර්ථික භාණ්ඩයක් කියලා අපි කියනවා. හරිද? ඒ වගේම තමයි මෙන්න මේ ආර්ථික භාණ්ඩවලදී අපි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියලා කියන්නේ අපි නිෂ්පාදන සම්පත්. අපි ඊළඟට මේ පාඩමේදී අපි කතා කරන්නේ මෙන්න මේ නිෂ්පාදන සම්පත් ගැන. හරිද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ඒ වගේම තමයි ව්‍යවසායකත්වය. අන්න මෙන්න මේ කියන්නේ නිෂ්පාදන සම්පත් භාවිතා කරලා තමයි මෙන්න මේ ආර්ථික භාණ්ඩ නිර්මාණය කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ ආර්ථික භාණ්ඩ සාපේක්ෂ වශයෙන් හිඟයි මෙන්ම සම්පත් පිරිවැයක් සහිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න වර්තම අපි ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපි කතා කරමු ආර්ථික නොවන භාණ්ඩ. මොනවාද මේ ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ? අපි බලමු දැන් ආර්ථික නොවන භාණ්ඩ. මං කියවනේ හිරු එළිය ගැන. අපිට හිරු එළිය භාවිතා කරන්න මොනවා හරි පිරිවැයක් එහෙම නැත්නම් මුදලක් හරි මොන යම් ආකාරයකින් පිරිවැයක් අපි දරන්න ඕනිද? නැහැ. අපිට ඒක නොමිලේ ලැබෙනවා. නේ? ඒ වගේම තමයි මේකේ සැපයම මෙච්චරයි. මෙතනින් එහාට අපිට හිරු එළිය භාවිතා කරන්න බෑ කියලා එහෙම සීමාවක් තියනවද? නැහැ. කිසිම සීමාවක් නැහැ. අපිට සැපයම අසීමිතව දෙනවා ඒගොල්ලෝ නේද? ඒ වගේම අපි සැපයම අසීමිතයි. මෙයාලගේ සැපයම අසීමිතයි. අසීමිත සැපයමක් තියෙනවා. ඒ වගේම අපිට නොමිලේ පරිභෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ශූන්‍ය මිලකදී. ශූන්‍ය මිලක් කියන්නේ මිල බිඳුවයි කියන එක. ශූන්‍ය මිලකදී අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ ආර්ථික නොවන භාණ්ඩ.
ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයකින් තොරව. ඒ වගේම තමයි මෙයාලගේ ආවස්තික පිරිවැයකුත් නැල්ලු. ආවස්තික පිරිවැයකින් තොරව. එහෙමත් නැත්නම් පිරිවැයකින් තොරව. ආවස්තික පිරිවැයක් හෝ පිරිවැයක්. එක්ක ආවස්තික පිරිවැයක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිවැයක් කියන එක නැති වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකත් නැත්නම් අපේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න අසීමිත සැපයුමක් සහිත භාණ්ඩවලට අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. හරිද? අපි දැන් බලමුකෝ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. තේරෙන්නේ නැහැ නේ එහෙම කීවට. නේද? ශූන්‍ය මිලකදී. මං කියවනේ උදාහරණ විදිහට අපි ගමුකෝ. උදාහරණ තමයි හිරු එළිය, වැසි ජලය, ඊට මේ වාතය, අන්න ඔය තමයි උදාහරණ. මේ උදාහරණත් එක්ක අපි බලමු මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයක් හෝ පිරිවැයක් නොමැතිව මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා භාවිතා කළ හැකි භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. ඔන්න නිර්වචන. මේ ටික දැනගෙන හිටියනම් නිර්වචන එහෙම ලියුවා. මේ මම දෙන නිර්වචන මේ හැම ලියන්න ඕනේ. මෙන්න මේවා තමයි ඔයා ලියන නිර්වචනේ අඩංගු වෙන්න ඕනේ විශේෂිත වූ කරුණු. මෙන්න මේ විශේෂිත කරුණු ඇතුළත් ඔයා නිර්වචනයක් ගොඩනගලා ලිව්වත් ඒ උත්තරේ වැරදි වෙන්නේ නැහැ. හැබැයි මේ ටික අනිවාර්යයෙන්ම ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. මේවා නෑ කියන්නේ ලකුණු අඩු වෙනවා. මේ ටික තියෙනවා නම් ඔයාගේ උත්තරේ හරි. හරිද? හරි. ආර්ථික නොවන භාණ්ඩ ශූන්‍ය මිලකදී මං කියවනේ හිරු එළිය භාවිතා කරා කියලා අපෙන් මුදල් අය කරන්නේ නැහැ. ඒ කියන්නේ මිල බිඳුවකදී උනත් අපිට මේ භාණ්ඩය භාවිතා කරන්න පුළුවන්. පරිභෝජනය කරන්න පුළුවන්. වැසි ජලයත් එහෙමයි. වැසි ජලය ලැබෙන්නේ අපිට නොමිලේනේ. ඒක භාවිතා කරා කියලා කවුරුත් අපෙන් මුදල් අය කරන්නේ නැහැ. ඒ වගේම මේ වාතයත් එහෙමයි. අපි මේ වාතය භාවිතා කරන්නේ ඒත් නොමිලේ. අපෙන් කවුරුත් ඒවට සල්ලිවත් මේ කිසිම පිරියාවක්වත් අපි දරන්නේ නැහැ. අන්න ඒකයි අපි කියන්නේ ශූන්‍ය මිලකදී. මිල බිඳුවකදී වුණත් අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අසීමිත සැපයුම. දැන් ඔයා හුස්ම ගන්න බෑ කියලා. දැන් ඔයා හුස්ම ගන්න බෑ. අපි ඔයාලට ඔක්සිජන් දෙන්නේ නැහැ. එහෙම කියනවද මේ සබහාදහම? නෑ. අපිට ඕන තරම් හුස්ම ගන්න දීලා තියෙනවා. සැපයුම අසීමිතයි. ඒ වගේම තමයි හිරු එළියත්. හිරු එළියත් අපිට ඕන තරම් මේ සැපයුම ඒගොල්ලෝ ලබා දෙනවා. ඒක තමයි අපි අසීමිත සැපයුමක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ආවස්තික පිරිවැයක්. එහෙම නැත්නම් පිරිවැයක් නැල්ලු. ඉස්සරහට අපි ආවස්තික පිරිවැය කියන සංකල්පය අද අපිට කතා කරන්න පුළුවන්. හිතනදී තේරෙයි මොකද්ද මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ. ආවස්තික පිරිවැයක් මෙන්න පිරිවැය. මං කිසිම මුදලක් අය කරන්නේ නැහනේ. අන්න ඒක තමයි පිරිවැය කියලා කියන්නේ. ආවස්තික පිරිවැයක් මෙන්න පිරිවැයක් මෙන්න මේ ආර්ථික නොවන භාණ්ඩවල නැහැ. එහෙම තියෙන අන්න මෙන්න මේ කරුණ ඇතුළත් භාණ්ඩ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න යොදා ගන්න පුළුවන් නම් අන්න ඒ වගේ භාණ්ඩ වලට තමයි අපි ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ. හරි. තේරුණාද කියලා පොඩ්ඩක් කියන්නකෝ මට තේරුන්නේ නැත්නම් කියන්න මම ආයෙ පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද ඒ කිව්වේ කියලා. මැසේජ් එකක් හරි දාලා කියන්නකෝ පුතා ඔයාලට තේරුණාද කියලා. හරි. එහෙනම් අපි නෝට් එක ලියාගමු එතෙන් දෙනකන්. ටියුට් එක ඇති කියලා හිතනවා මම. භාණ්ඩ කියන එකේ නිර්වචනය අපි ලියාගමු මොකක්ද කියලා. ලියාගන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා
ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඵලදායි ඕනෑම දෙයක් ඵලදායි ඕනෑම දෙයක් ඵලදායි ඕනෑම දෙයක් භාණ්ඩ ලෙස හඳුන්වයි. අපි කියව ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඵලදායි ඕනෑම දෙයක් තමයි භාණ්ඩ කියලා කිව්වේ. ඵලදායි ඕනෑම දෙයක් භාණ්ඩ ලෙස හඳුන්වයි. මේවා භෞතික පැවැත්මක් සහිත වේ. මේවා භෞතික පැවැත්මක් සහිත වේ. මේවා භෞතික පැවැත්මක් සහිත වේ. ටියුට් එකේ තියෙනවා සහල් සීනි රෙදි ඖෂධ පරිගණක මෝටර් රථ වැනි ද්‍රව්‍යාත්මක දෑද ගුරු සේවා වෛද්‍ය සේවා නීතිඥ සේවා උපදේශන සේවා සංගීතය වැනි ද්‍රව්‍යාත්මක නොවන දෑද සේවා සඳහා නිදසුන් වේ. භාණ්ඩ හා සේවා අතර යම් යම් වෙනස්කම් පැවතුනද ඒවායින් ඉටුවන කාර්ය අනුව බලන කල සේවාවන්ද එක හා සමාන ලෙස සැලකිය හැකිය. හරි අපි ඒවා කතා කරා. ඊට පස්සේ සේවා කියන එකේ නිර්වචනය ලියාගන්න. සේවා කියන්නේ පුද්ගල අවශ්‍යතා හා උවමනාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා පුද්ගල අවශ්‍යතා හා උවමනාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා පුද්ගල අවශ්‍යතා හා උවමනාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා ඉවහල් වන පුද්ගල ක්‍රියාකාරීත්වයන් හැකියාවන් සේවාවන් ලෙස හඳුන්වයි. පුද්ගල ක්‍රියාකාරීත්වයන් හැකියාවන් සේවාවන් ලෙස හඳුන්වයි. ඒ අනුව සේවාවන් සඳහා පුද්ගල ක්‍රියාකාරීත්වයන් පදනම් වන බැවින් සේවාවන්හි භෞතික පැවැත්මක් දැකිය නොහැකි වේ. ඊට පස්සේ අපි කතා කරා ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ කොටස් දෙකයි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා. ලියාගන්න ආර්ථික භාණ්ඩ කියන එකේ නිර්වචනය. ආර්ථික භාණ්ඩ යනු සාපේක්ෂ වශයෙන් හිඟ මං කිව්වේ මේවා highlight කරගන්න. සාපේක්ෂ වශයෙන් හිඟ සම්පත් පිරිවැයක් දරමින් නිර්මාණය වී ඇති සාපේක්ෂ වශයෙන් හිඟ සම්පත් පිරිවැයක් දරමින් නිර්මාණය වී ඇති අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගැනෙන ඵලදායි ඕනෑම දෙයක් වේ. එනම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන
ව්‍යවසාය යන නිෂ්පාදන සාධක සංයෝග කරමින් නිෂ්පාදන සාධක සංයෝග කරමින් නිර්මාණය වන භාණ්ඩ වේ. නිර්මාණය වන භාණ්ඩ වේ. උදාහරණ ලියා ගන්න. දුරකථන, පොත්පත්, පෑන්, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍රය කැමති දෙයක් ලියා ගන්න. මේ හැම දෙයක්ම ආර්ථිකව අපිට දකින්න තියෙන හැම දෙයක්ම ආර්ථික භාණ්ඩ විදිහට තමයි අපි සලකන්නේ. ටියුට් එකේ යටින් තියෙනවා මෙවැනි භාණ්ඩවල සැපයුම සීමා සහිත වන අතර වෙළඳ පොලෙන් මිලදී ගන්න ලබන සියලු භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. මං කිව්වේ අපි කියවනේ ආර්ථික නොවන භාණ්ඩවලදී නම් සැපයුම අසීමිතයි. හැබැයි ආර්ථික භාණ්ඩවලදී නම් සැපයුම සීමිතයි. නේ මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන්. එතනින් පස්සේ මේ භාණ්ඩ අපිට නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපි ඒවට කියනවා සීමිතයි කියලා. හරිද? ඊට පස්සේ ආර්ථික නොවන භාණ්ඩ. එහෙම නැත්නම් අපි ඒවට නොමිල භාණ්ඩ කියලාත් කියනවා. ඒකත් මතක තියාගන්න. සමහර අවස්ථාවලදී අපෙන් අහන්න පුළුවන් මේ ආර්ථික නොවන භාණ්ඩ කියන එක අහන්න නැතුව නොමිල භාණ්ඩ. එහෙම නැත්නම් නිදහස් භාණ්ඩ. ඒවත් කියනවා. ඒවත් මතක තියාගන්න. ආර්ථික නොවන භාණ්ඩ වලට අපි කියන නොමිල භාණ්ඩ කියලාත් කියනවා. එහෙම නැත්නම් නිදහස් භාණ්ඩ කියලා කියනවා. ඕවා මතක තියාගන්න ඕනේ. ආර්ථික නොවන භාණ්ඩ කියන එක අහන්න නැතුව නිදහස් භාණ්ඩ යන නිර්වචනය කරන්න කියලා දුන්නොත් එහෙම ඒක දන්නේ නැත්නම් මේකට උත්තරේ ලියා ගන්න වෙන්නේ නැහැ. නොමිල භාණ්ඩ යන නිර්වචනය කිව්වත් අන්න මේ ආර්ථික නොවන භාණ්ඩ තමයි අදහස් වෙන්නේ. ඒක මතක තියාගන්න. එතකොට ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ ඒකේ නිර්වචනය ලියා ගන්න. ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයකින් තොරව ලබාගත හැකි හෝ පිරිවැයකින් තොරව ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයකින් තොරව ලබාගත හැකි හෝ පිරිවැයකින් තොරව අසීමිත ප්‍රමාණයක් පරිභෝජනය කළ හැකි භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. ආයෙත් කියන්නම්. ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයකින් තොරව ලබාගත හැකි හෝ පිරිවැයකින් තොරව අසීමිත ප්‍රමාණයක් පරිභෝජනය කළ හැකි භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. මේවට අපි කියනවා අමූල භාණ්ඩ කියලා. ආර්ථික නොවන භාණ්ඩ වලට අපි කියනවා අය අමූල භාණ්ඩ කියලාත් කියනවා. ආර්ථික නොවන භාණ්ඩ අපි හැදිනවා නොමිල භාණ්ඩ කියලා. ඒ වගේම නිදහස් භාණ්ඩ කියලා. ඒ වගේම අපි මේවා හඳුන්වනවා අමූල භාණ්ඩ කියලා. මේ නම් මතක තියාගන්න. හරිද? හරි. උදාහරණ ලියාගන්න යටින් එනම් ආවස්තික පිරිවැයකින් තොර සම්පාදනය වෙන භාණ්ඩ හා සේවාවන් කියලා නිදසුන් කියලා දී තියෙන එතන ලියන හිරු එළිය, වාතය, වැසි ජලය නෝ තමයි උදාහරණ. හිරු එළිය, වාතය, වැසි ජලය. හරි. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ වල තියෙන
වෙනස්කම්. එහෙම නැත්නම් එතනම ඉරක් ගහලා ලියා ගන්න නෝට් එක තියෙනවනේ ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ වල වෙනස්කම් කියලා. එහෙම නැත්නම් එතන එහා පැත්තේ මේ ඇල ඉරක් ගහලා ලියා ගන්න ලක්ෂණ කියලා. ආර්ථික භාණ්ඩ හා සහ ආර්ථික නොවන භාණ්ඩ කියන එක. ආර්ථික භාණ්ඩ ආර්ථික පේනව නේද ළමයි? ආර්ථික නොවන භාණ්ඩ. අපි බලමු දැන් මොනවද මේ වගේ තියෙන ලක්ෂණ කියලා. හරිද? අපි කතා කරානේ. දැන් අර නිර්වචනේ තියෙන්නේ. මං කිව්වේ අර නිර්වචන අපි අර අවධානය යොමු කරන කරුණු ටිකක් තියෙනවා. අන්න ඒවා තමයි මේ වගේ තියෙන ලක්ෂණ. මොනවද? අපි කිව්වා ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කරද්දී සාපේක්ෂ වශයෙන් හිඟයි කියලා. නේද? ආර්ථික භාණ්ඩ සාපේක්ෂ වශයෙන් හිඟයි. ඔන්න එක ලක්ෂණයක්. සාපේක්ෂ වශයෙන් හිඟයි. ඔන්න එක ලක්ෂණය. එහෙම නැත්නම් අපි මේකට කියනවා එතකොට ආර්ථික නොවන භාණ්ඩ නම් අපි කිව්වේ මොනවද? මෙයාලා සාපේක්ෂ වශයෙන් හිඟයි. හැබැයි මේගොල්ලෝ නෑ. ශූන්‍ය මිලකදී වුණත් අපිට මේගොල්ලෝ ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? මේගොල්ලෝ සාපේක්ෂ වශයෙන් හිඟ වුණාට මේගොල්ලෝ අසීමිත සැපයුමක් සහිතයි. අසීමිත සැපයුමක් සහිතයි මෙයාලා. නේද? ඒ වගේම තමයි අපි ආර්ථික භාණ්ඩ කතා කරද්දි කිව්වා මේගොල්ලෝ ආවස්තික පිරිවැයක් දරලා තමයි මේගොල්ලෝ අපි නිෂ්පාදනය කරන්නේ කියලා. ආවස්තික පිරිවැයක් තියනවා මෙයාලගේ. හැබැයි මෙයාලගේ එහෙම තියනවද? නෑ. ශූන්‍ය මිලකදී වුණත් අපිට මේගොල්ලව පරිභෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලගේ ආවස්තික පිරිවැයක් නෑ. ආවස්තික පිරිවැයක් නෑ. ඒ වගේම තමයි මේගොල්ලෝ සාපේක්ෂ වශයෙන් හිඟයි. මේගොල්ලෝ අසීමිත සැපයුමයි. කියන්නේ අපේ අවශ්‍යතා හා උවමනා වන්ට සාපේක්ෂව මේ භාණ්ඩ හිඟයි. හැබැයි අවශ්‍යතා සහ උවමනා වන්ට සාපේක්ෂව මේ භාණ්ඩ හිඟ නැහැ. මේගොල්ලොන්ගේ අසීමිත සැපයුමක් තියෙනවා. ඒක තමයි මේ ටියුට් එකේ තියෙනවා. දෙවෙනි එක උවමනා වන්ට සාපේක්ෂව හිඟයි ආර්ථික භාණ්ඩ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ උවමනා වන්ට සාපේක්ෂව අසීමිත සැපයුමක් තියෙන. ඒක තමයි අපි පළවෙනියට ලිව්වේ. හරිද? ඊට පස්සේ අපි ලිව්වා ආවස්තික පිරිවැයක් දරා තිබීම කියලා. ආර්ථික භාණ්ඩ ආවස්තික පිරිවැයක් දරලා නිෂ්පාදනය කරන්නේ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික පිරිවැයක් දරන්නේ නැතුව තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි ටියුට් එකේ බලන්න ආර්ථික භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් පැවතිනවා. මම කියවනේ මෙයාලට නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ හිරු එළිය වාතය වැසි ජලය ඒගොල්ලන්ට නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. නේද? ඒ වගේම තමයි ආර්ථික භාණ්ඩ මිනිස් තීරණවල ප්‍රතිඵල. ඒ කියන්නේ මේක නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ. මිනිස්සු තමයි මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මිනිස් තීරණවල. ඒ කියන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ හිරු එළිය වාතය වැසි ජල ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒගොල්ලෝ ස්වභාව ධර්මයේ නිර්මාණයක් විදිහට තමයි අපිට ආර්ථික නොවන භාණ්ඩ හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ ආර්ථික භාණ්ඩ පෞද්ගලිකව හිමි කරගන්න පුළුවන්. දැන් අපි මොනවා හරි කඩෙන් ඔන්න අපි හිතමුකෝ මොනවා හරි ඔයා බෑග් එකක් ගන්නවා කියලා. ආයක මගේ කියලා සල්ලි දීලා මට ඒක හිමි කරගන්න පුළුවන්. අන්න ඒක තමයි පෞද්ගලිකව හිමි කර ගැනීම හැකියාවක් කියලා කියන්නේ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ වලට එහෙම මේක මගේ කියලා. මේ ඉර එළිය මගේ. මේ ඉර එළිය ටික මගේ. මේ වැසි ජලය මේ ටික මගේ. ඒ වගේ තමයි මේ හම්බෙන වාතය ටික මගේ කියලා අපිට එහෙම හිමිකමක් තියාගන්න පුළුවන්ද? බෑ. මේ ආර්ථික නොවන භාණ්ඩ වල එහෙම හිමිකමක් අපිට තියාගන්න බෑ. ඒ වගේම තමයි ආර්ථික භාණ්ඩ වලට මිලක් තියෙනවා. මං කිය අපිට මිලක් දීලා ඒ ඕනෑම මේ තියෙන සියලුම ආර්ථික භාණ්ඩ වලට අපිට මිලක් නියම කරන්න පුළුවන්. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ වලට අපිට එහෙම මිලක් නියම කරන්න බෑ. එහෙම මිලක් නියම කරන්න පුළුවන් අවස්ථා තියෙනවා.
අපි ඉස්සරහට මේ මොනවද කියලා ඒවා ගැන කතා කරනවා. දැනට මේවා තමයි ලක්ෂණ. මෙයාලට මිලක් නියම කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලොන්ට මිලක් නියම කරන්න බෑ. ඒ වගේම තමයි අපි කතා කරා මේගොල්ලොන්ට හිමිකමක් පවතිනවා. හැබැයි මේගොල්ලොන්ට හිමිකමක් පවතින්නේ නැහැ. ආර්ථික නොවන භාණ්ඩ වලට හිමිකමක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩවල වෙනස්කම්. එහෙම නැත්නම් ලක්ෂණ මොනවද කියලා අහුවොත් ඔයාලට මෙන්න මේ විදිහට සංසන්දනය කරලා ලියන්න තියෙනවා. එහෙම ලියුවොත් හරි. වෙනස්කම් කියොත් අනිවාර්යෙන් මෙහෙම සංසන්දනය කරලා ලියන්න. වෙනස්කම්නේ. ඒක සංසන්දනාත්මක තමයි මේ වෙනස්කම ඉල්ලන්නේ. හරිද? ලක්ෂණ කිව්වත් ඒවත් මෙහෙම එකිනෙකට දෙක වෙන වෙන කරලා ලියන්න. එහෙම ලියුවොත් ඔයාලට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. මේවා අනිවාර්යෙන් මතක තියාගන්න. මම කිය අර නිර්වචනය තුලත් අර කියපු වචන අනිවාර්යෙන් highlight කරලා තියාගන්න. ඒවා අනිවාර්යෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒවා ඇතුළත් වුණොත් විතරයි සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. හරිනේ. හරි. ඊට පස්සේ ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ටියුට් එකේ තියෙනවා මිලක් ගෙවනවාද නැද්ද මත කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය කළ නොහැකිය. ඔන්න මොකද්දෝ කියනවා. මොකද්ද මේ කියන්නේ? මිලක් ගෙවනවද නැද්ද කියන එක මත කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් කියනවා. මෙතනදි කියන්නේ තීරණය කරන්න බැහැයි කියලා නේ. බලමු අපි. භුක්ති විඳින්නන් විසින් කිසියම් භාණ්ඩයක් සඳහා මිලක් නොගෙව්වාද භුක්ති විඳින්නන්ට ඒවා නොමිලේ ලැබුණද සමාජයේ කවර පාර්ශවයක් හෝ ඒ සඳහා මිලක් එහෙම නැත්නම් පිරිවැයක් දරා ඇතනම් ඒවා ආර්ථික භාණ්ඩ වේ. හරි. මේක මම සරලව කියලා දෙන්නම්. මෙන්න මේකයි තියෙන්නේ. මේ වගේ බර වචන දාලා කිව්වට එහෙම බය වෙන්න එපා. බෑ මේකේ ඇති දෙයක් නැහැ. මොකක්ද මේ මිලක් ගෙවනවාද නැද්ද කියන එක කියන්නේ කියලා අපි කතා කරමු. මං කියවනේ ආර්ථික භාණ්ඩ නම් අපිට මිලක් ගෙවලා ඒක හිමිකමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ නම් අපිට මිලක් ගෙවලා හිමිකමක් ඇති කරගන්න බෑ කිව්වා. මිලක් ගෙවනවාද නැද්ද කියන එක මත ගෙවනවාද නැද්ද කියන එක නෙමෙයි. දැන් අපි බලමු ඔයාලට උදාහරණයක් විදිහට ගමු. ඕගොල්ලන්ට දෙන පාසල් නිල ඇඳුම් ඒ වගේම තමයි පාසල් පොත්පත් නේ. මේවා පරිභෝජනය කරන්නේ එහෙනම් භුක්ති විඳින්නේ කවුද? ළමයි. ඔයාලා නේද? පාසල් නිල ඇඳුම්, පාසල් පොත්පත් ඒවා පරිභෝජනය කරන්නේ නැත්නම් භුක්ති විඳින්නෝ පාසල් ළමයි. හැබැයි මේ පාසල් ළමයිට මේවා දෙන්නේ කොහොමද? නොමිලේ දෙන්නේ නේද? කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒගොල්ලොන්ට නොමිලේ දෙන්නේ. අපි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩවලදී කතා කරා. විශේෂයෙන්ම ආර්ථික නොවන භාණ්ඩවලදී අපි කතා කරා යම් කිසි දෙයක් අපිට නොමිලේ ලැබෙනවා නම් මං කියවනේ හිරු එළිය වාතය වැසි ජලය ඒවා ලැබෙන්නේ නොමිලේනේ. එහෙම නොමිලේ ලැබෙනවා නම් අපි ඒවට කිව්වා ආර්ථික නොවන භාණ්ඩ කියලා. එහෙනම් මේ පාසල් ළමයිට පාසල් නිල ඇඳුම්, පාසල් පොත්පත් ඒවත් නොමිලේනේ දෙන්නේ. එහෙනම් මේකත් ආර්ථික නොවන භාණ්ඩයක්. එහෙම නේද? එහෙමද? නෑ. පාසල් නිල ඇඳුම්, පාසල් පොත්පත් මේවා පාසල් ළමයිට නොමිලේ දුන්නා කියලා. ඒ නොමිලේ දුන්නා කියන එක මත මේක ආර්ථික නොවන භාණ්ඩයක් වෙන්නේ නෑ. හරිද? ඒකට හේතු තියෙනවා. දැන් ඔයාලට මේ පාසල් නිල ඇඳුම් පොත්පත් දෙන්නේ නොමිලේ. හැබැයි මේ පාසල් නිල ඇඳුම් වලට මේ පොත්පත් මුද්‍රණය කරන්න ඒ ප්‍රවාහයේ ඉස්කෝලවල වලට යවන්නේ සියලු කටයුතු කරන්න රජය විසින් මේ සඳහා යම්කිසි පිරිවැයක් දරනවානේ නේ. අන්න ඒක නිසා මෙතන පිරිවැයක් තියෙනවා. ඒ වගේම පිරිවැයක් තියෙනවා. ඒ වගේම අවස්ථික පිරිවැයක් තියෙනවා. අන්න ඒක නිසා අපි කියනවා මේවා ආර්ථික නොවන භාණ්ඩ කියලා අපිට කියන්න බෑ. අපි කියවනේ ආර්ථික භාණ්ඩ කියන්නේ සාපේක්ෂ වශයෙන් හිඟ ආවස්තික පිරිවැයක් සහිත මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරා ගන්න භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් පරිභෝජනය කරන්න පුළුවන්. ඵලදායි ඕනෑම දෙයක්. දැන් මෙතන බලන්නකෝ. පාසල් නිල ඇඳුම්, පාසල් පොත්පත් සාපේක්ෂ වශයෙන් හිඟයිද මේවා? ඔව්.
සමහර විට ඔයාලට දැන් ලැබෙන මේ පාසල් පොත්පත් හැමෝටම එක හා සමානව නොලැබෙන්න පුළුවන්. සාපේක්ෂ වශයෙන් මේවා හිඟයි. ඒ වගේ තමයි ආවස්තික පිරිවැයක් දාලා. ඔයාලා මේකට කිසියම් පිරිවැයක් දැරුවේ නැති වුණාට රජය විසින් මේ සඳහා පිරිවැයක් දරලා තියෙනවා. කියන්නේ මෙතන ආවස්තික පිරිවැයක් අනිවාර්යෙන් තියෙනවා. මේක ඒ වගේම ඵලදායි. ඒක නිසා අපි මේවට කියනවා එහෙනම් ආර්ථික භාණ්ඩ කියලා. තේරුණාද? දැන් ඔයා මේකට මිලක් ගෙව්වද? නැහැ. එහෙම මිලක් ගෙව්වේ නැහැ කියලා මේක ආර්ථික නොවන භාණ්ඩයක් වුණාද? නැහැ. අපි කියවනේ මිලක් ගෙවන්නේ නැත්නම් ඒක අපිට නොමිලේ ලැබෙනවා නම් අපි අතනදී කතා කරා ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. හැබැයි මේ නිර්වචනය තුල ඇතුළත් වෙන්න ඕන ඔක්කොම ඇතුළත් වුණා. අපි ආර්ථික නොවන භාණ්ඩයක් කිව්වේ ශූන්‍ය මිලකදී. ශූන්‍ය මිලකදී ඒක හරි. අපි මිලක් ගෙව්වේ නැහැ. ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත. මේවා අසීමිතව තියෙනවද අපිට ඕන තරම් තියෙනවද අර හිරු එළිය වාතය ජලය වගේ? නැහැ. එහෙනම් අපිට මේක ගන්න බෑ. අසීමිත සැපයුමක් සහිත මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න භාවිතා කරන්න පුළුවන් ඕනෑම දෙයක්. ඒ වගේම ආවස්තික පිරිවැයකුත් නැයි කියලා කෝ ආර්ථික නොවන භාණ්ඩය. හැබැයි මෙතනදී රජය මේ සඳහා යම්කිසි පිරිවැයක් දරලා තියෙන නිසා මෙතන ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒක නිසා අපි මේවට කියනවා ආර්ථික භාණ්ඩ කියලා. එහෙනම් මෙතනින් අපිට එන්න තියෙන නිගමනය තමයි මොකද්ද ළමයි? මිලක් ගෙවනවාද නැද්ද කියන එක මත. මිලක් යම්කිසි භාණ්ඩයක් සඳහා මිලක් ගෙවනවාද නැද්ද කියන එක මත අපිට ඒක ආර්ථික නොවන භාණ්ඩයක්ද එහෙම නැත්නම් ආර්ථික භාණ්ඩයක්ද කියන එක තීරණය කරන්න බෑ. අනිවාර්යයෙන්ම අපි අර නිර්වචනය තුල ඇතුළත් වෙලා තියෙන කරුණු පිළිබඳව අවධානය යොමු කරලා මෙන්න මේ දෙක ගැන සලකා බලන්න ඕනේ. එහෙම බලලා තමයි අපිට තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මිලක් ගෙවනවාද නැද්ද යන්න එක මත අපිට ඒ භාණ්ඩය ආර්ථික නොවන භාණ්ඩයක් කියලා තීරණය කරන්න බැහැ කියන එක අපිට මෙතනදී කියන්න පුළුවන්. තේරුණාද කියලා මට කියන්න ඒක. මෙන්න මේ වගේ ඒවා තමයි විභාගයට අහන ප්‍රශ්න සාමාන්‍ය. මේවා ඉස්සර ඉඳලම අහපු ප්‍රශ්න. ඒක නිසා ඉතින් ඉස්සරහට ඔයාලට එන ඒවට නම් මේ වගේ සරල ප්‍රශ්න නම් අහන්නේ නැහැ. මීට වැඩිය පොඩ්ඩක් සංකීර්ණ කළා තමයි අහන්නේ. ඉස්සරහට අපි ප්‍රශ්න මේ පාස් පේපර්ස් කතා කරනවානේ. ඒතර අපි මේ ගැන කතා කරමු. මේක තේරුණාද කියලා කියන්නකෝ මට. හා. හරි පුතා. එහෙනම් උදාහරණයක් ලියාගන්න එතන. ඔතන තියෙනවානේ උදාහරණ. පාසල් නිල ඇඳුම් පාසල් පොත්පත් මේ උදාහරණ ලියන්න. පාසල් නිල ඇඳුම් පාසල් පොත්පත් පාසල් සේවය ඒවා තමයි උදාහරණ විදිහට එන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු ආර්ථික නොවන භාණ්ඩ නෑ. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙන්න පුළුවන් අවස්ථා. මං කිව්වනේ. මං කිව්වේ අර ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා මම කිව්වා ඉස්සෙල්ලා කතා කරද්දි. මං කියවනේ වාතය, වැසි ජලය, හිරු එළිය ඒවා අපිට නොමිලේ හම්බ වෙයි. ඒවට අපි ආර්ථික නොවන භාණ්ඩ කියලා කිව්වා. හැබැයි මෙන්න මේ ආර්ථික නොවන භාණ්ඩ කියලා කිව්වේ වාතය මම ලියන්නම් මෙහෙම. හිරු එළිය, වැසි ජලය. මේවානේ අපි ආර්ථික නොවන භාණ්ඩ කියලා කිව්වේ. ඒ කියන්නේ මේ වගේ ශූන්‍ය මිලක්, ඒ කියන්නේ අපි මිලක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අසීමිත සැපයුම අපිට ඕන තරම් මේකේ සැපයුම තියෙනවා. ඒ වගේම මේගොල්ලෝගේ ආවස්තික පිරිවැයක් නැහැ කියලා අපි කතා කරා. මෙන්න මේ භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙයාලා සාපේක්ෂ වශයෙන් හිඟ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආවස්තික පිරිවැයක් දරලා තියෙන්නත් පුළුවන් කියලා කියනවා. මොනවා වෙන්න පුළුවන්ද ඒ වගේ අවස්ථා? දැන් බලන්න උදාහරණයක් විදිහට මම කියන්නම්. රෝගීන්ට ලබා දෙන ඔක්සිජන් ගැන හිතන්න පොඩ්ඩක්. රෝගීන්ට ලබා දෙන ඔක්සිජන්. ඒවා රෝගීන්ට ලබා දෙන දැන් අපි කියවනේ වාතය කියන දේ අපිට ආර්ථික නොවන භාණ්ඩයක් කියලා. හැබැයි රෝගීන්ට ලබා දෙන ඔක්සිජන් මේ සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් අපිට රෝගියෙක්ට ලබා දෙන්න පුළුවන්ද? බෑ.
අපි ඒගොල්ලන්ට මොකක් හරි අර ක්‍රියාවලියට ලක් කරලා එහෙම කරපු වාතය එහෙම නැත්නම් එහෙම කරපු ඔක්සිජන් තමයි අපි රෝගියෙක්ට ලබා දෙන්නේ නේ. එහෙම දෙන ඔක්සිජන් එක මේ අපිට මේ සාමාන්‍ය ස්වභාව ධර්මයේ වගේ ලැබෙන වාතය නෙවෙයිනේ ඒක. ඒ ස්වභාව ධර්මයෙන් ලැබෙන වාතය නේ අපිට නොමිලේ හැදෙන්නේ. බෑ රෝගියාට දෙන ඔක්සිජන් එක මොකක් හරි ක්‍රියාවලියට ලක් කරලා එහෙම අරගත්තු එකක් නේ. ඒ කියන්නේ එතන මොකක් හරි පිරිවැයක් අපි දරලා තියෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී එහෙම අර ඔක්සිජන් දී ගන්න නොහැකි වෙන අවස්ථාවක් තියෙනවානේ. ඒක නැති වෙන අවස්ථා තියෙනවා රෝහල් වලනේ. කියන්නේ සාපේක්ෂ වශයෙන් හිඟ අවස්ථා දක්නට ලැබෙනවා අපිට. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා ඒ භාණ්ඩවල ඒ ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා කියලා. අර රෝගියාට ලබා දෙන ඔක්සිජන් මේ ඔක්සිජන් කියන එක ආර්ථික නොවන භාණ්ඩයක් වුණාට හැබැයි ඒක රෝගියෙක්ට ලබා දෙද්දී ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි කියවනේ වැසි ජලය කියන එක. මේ වැසි ජලය කියන එක ආර්ථික නොවන භාණ්ඩයක් කියලා. හැබැයි බෝතල් වල තියෙන ජලය, ඒතර නළලින් වල තියෙන ජලය, ඒවත් එතනත් වතුර. වැසි ජලය කිව්වත් වතුර, බෝතල් කළ පානීය ජලය කිව්වත් වතුර, නල ජලය කිව්වත් වතුර. එහෙම එකම වතුර තියෙනවා. හැබැයි වැසි ජලයේදී අපි කිසිදු පිරිවැයක් දරන්නේ අපිට නොමිලේ හම්බ වෙනවා. හැබැයි බෝතල් කළ පානීය ජලයේදී එතන ක්‍රියාවලියකට ලක් කරලා නිෂ්පාදනයක් එතන වෙලා. එතන පිරිවැයක් අපි ඒ කියන්නේ දරලා තියෙනවා. නේ? අන්න ඒක නිසා අපි කියනවා ඒ භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙනවා. නල ජලයත් එහෙම. එතන නල ජලය කියන්නේ එතනත් මොකක් හරි නිෂ්පාදනයක් සිදු වෙලා යන්නේ. නල ලිඳක් හැදිලා. ඒ ඇසුරෙන් තමයි අපි වතුර අරන් තියෙන්නේ. ඒ කියන්නේ එතන පිරිවැයක් දරලා තියෙනවා. ඒක නිසා අපි කියනවා ඒවටත් ආර්ථික භාණ්ඩය. අර ආර්ථික නොවන භාණ්ඩය අන්න අර ක්‍රියාවලිය නිසා යම් කිසි පිරිවැයක් අපි දැරුවා. අන්න ඒක නිසා ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සූර්ය බලයෙන් නිපදවන සූර්ය කෝෂ, ඒ වගේම කිමිදුම් කරුව භාවිතා කරන ඔක්සිජන්. එයාලත් එහෙමනේ. මේ සාමාන්‍ය වචනේ ඒගොල්ලෝ මොකක් හරි ක්‍රියාවලියට ලක් කරපු ඔක්සිජන් තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ එතන ඒගොල්ලෝ අවශ්‍ය පිරිවැයක් දරලා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා මෙන්න මේ ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙනවා කියලා. එතන ලියාගන්න එහෙනම් උදාහරණ ටික. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් විය හැකි අවස්ථා. ලියාගන්න රෝගීන්ට ලබා දෙන ඔක්සිජන්. රෝගීන්ට ලබා දෙන ඔක්සිජන්. ඊට අමතරව බෝතල් කරන ලද ජලය, බෝතල් කරන ලද ජලය. ඊට පස්සේ සූර්ය බලයෙන් නිපදවන සූර්ය කෝෂ, සූර්ය බලයෙන් නිපදවන සූර්ය කෝෂ. ඊළඟ එක කිමිදුම් කරුවන් භාවිතා කරන ඔක්සිජන්. කිමිදුම් කරුවන් භාවිතා කරන ඔක්සිජන්. ඔහොම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්විය හැකි අවස්ථා නම් කරන්න කියන්න පුළුවන්. එහෙම නම් කරන්න කිව්වොත් ওই විදිහට පොයින්ට් වශයෙන් ওই ටික නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අහන්න පුළුවන් ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්විය හැකි අවස්ථා දෙකක් නම් කොට එකක් පැහැදිලි කරන්න. ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවලදී අර විදිහ ලියන්න තියෙනවා. ආර්ථික එතකොට ලියන්න පුළුවන් ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මෙන්න මේකයි කියලා ආර්ථික නොවන භාණ්ඩ නිර්වචනය කරා. බෑ ආර්ථික භාණ්ඩයක් කියන්නේ මෙන්න මේක කියලා නිර්වචනය කරා. ඒතර උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔය රෝගීන්ට ලබා දෙන ඔක්සිජන් කියන එක. ඒක ගත්තොත් එහෙම මේ රෝගීන්ට ලබා දෙන මේ අපිට මොනවාද වාතය නොමිලේ ලැබෙනවා. ඒ වගේම එතෙන්ට අපි අවශ්‍ය පිරිවැයක් දරන්නේ නැහැ. ඒක නිසා අපි ඒවා ආර්ථික නොවන භාණ්ඩ කියනවා. නමුත් රෝගීන්ට ලබා දෙන ඔක්සිජන් අපි යම්කිසි ක්‍රියාවලියක් තුලින් රෝගීන් සඳහා සපයන බැවින් ඒ සඳහා යම්කිසි පිරිවැයක් දැරීමට සිදු වෙනවා. එම නිසාවෙන් එම භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ලියන්න තියෙන්නේ. හරි. ඔන්න දැන් මේකට අදාළව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකට පිළිතුරු ලියන්න බලන්න. අපි බලමු ඒකල මොනවද පිළිතුරු කියලා. 1යි 2යි 3යි. ඒ තුනට ලියන්න බලන්න. මම විනාඩි 2ක් විතර දෙන්නම් අමාරු නැහැ.
හරි කතා කරමු නේද එහෙනම්. පළවෙනි එක පහත සඳහන් දෑ අතුරින් නොමිල භාණ්ඩයක ලක්ෂණයක් වන්නේ කවරක්ද? මොකක්ද අපි කිව්වේ නොමිල භාණ්ඩ කියන එකට තව වචන වෙනත් අර්ථ කිහිපයක්ම කිව්වා. නොමිල භාණ්ඩයක් කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්. එහෙම නැත්නම් නිදහස් භාණ්ඩයක්. එහෙම නැත්නම් අමූල භාණ්ඩයක් කියලාත් කිව්වා. ඔන්න ඕවා තමයි නොමිල භාණ්ඩ කියලා කියන්නේ. නොමිල භාණ්ඩයක ලක්ෂණයක් වන්නේ කවරක්ද කියලා තමයි අහන්නේ. මොකද්ද පුතා ඔයා දුන්න උත්තරේ මේකට? කියන්න බලන්න. අපි කතා කරපු දේ දැන් මෙතන තියෙන්නේ. ඔයා උත්තරයක් දුන්නද මොකක් හරි නැත්නම් කියන්නකෝ මට. මයික් එක ඔන් කරලා හරි කියන්න. විශ්මිනී නේද? නැද්ද උත්තරයක් දුන්නේ? හරි කමක් නැහැ. අපි කතා කරමුකෝ. හරි පහත් සඳහන් දෑ අතර නොමිල භාණ්ඩයක ලක්ෂණයක් වන්නේ කවරක්ද කියලා තමයි අහන්නේ. අපි කිව්වා නොමිල භාණ්ඩයක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මොකක්ද? ඇහෙන්නේ නැද්ද මං කියන දේ? දැන් ඇහෙනවද? ඔයාගේ මයික් එකේ. හරි ඔයා දුන්න උත්තරේ මට මෙසේජ් එකක් දාන්න 1ද 2ද 3ද 4ද 5ද මොකක්ද කියලා හරි. එහෙම ගැහුවේ නැද්ද? එහෙම නැත්තම් තේරුන්නේ නැද්ද? මොකද්ද කියලා කියන්න ආයි කියලා දෙන්නම්. ටියුට් එක නැද්ද? හරි කමක් නැහැ. පළවෙනි එතකොට උත්තරේ නොමිල භාණ්ඩයක ලක්ෂණයක් වෙන්නේ මොකක්ද කියලානේ අහන්නේ. උත්තර දීලා තියෙනවා එබඳු භාණ්ඩයක් සැපීමේදී ආවස්තික පිරිවැයක් ඇති නොවීම. එක දෙක තියෙනවා එබඳු භාණ්ඩයක පරිභෝජනය සමාජීය වශයෙන් හිතකර වේ. අපි ඊට ඉස්සරින් බලමුකෝ නොමිල භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් කතා කරානේ. ඒතර නොමිල භාණ්ඩයක් කියලා කිව්වේ අපි මොකක්ද? ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයක් හෝ පිරිවැයක් නැති මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න භාවිතා කර හැකි ඕනෑම දෙයක් තමයි නොමිල භාණ්ඩයක් කිව්වේ. එහෙම නැත්නම් ආර්ථික නොවන භාණ්ඩයක් කිව්වේ. දැන් පළවෙනි උත්තරේ දීලා තියෙන්නේ එබඳු භාණ්ඩයක් සැපයීමේදී ආවස්තික පිරිවැයක් ඇති නොවීම. අපි කිව්වා නිර්වචන ඇතුළම නොමිල භාණ්ඩ එහෙම නැත්නම් ආර්ථික නොවන භාණ්ඩ වලදී අපි කතා කරා ආවස්තික පිරිවැයක් හෝ පිරිවැයක් නැති කියලා කතා කරා. එහෙනම් පළවෙනි එකේම උත්තරේ තියෙනවා. ඒතකොට මේකට උත්තරේ වෙන්නේ පළවෙනි එක. හරිද? දෙවෙනි එක තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන දෑ අතුරෙන් ආර්ථික භාණ්ඩයක ලක්ෂණ නිවැරදිව පිළිබිඹු කරන පිළිතුර තෝරන්න. පහත දැක්වෙන දෑ අතුරෙන් ආර්ථික භාණ්ඩයක ලක්ෂණ. ඔන්න අතනදී ඇහුවේ ආර්ථික නොවන භාණ්ඩයක ලක්ෂණ. මෙතනදී අහනවා ආර්ථික භාණ්ඩයක ලක්ෂණ තියෙන්නේ මොනවද කියලා. උත්තර 4ක් දීලා තියෙනවා. මොකක්ද කියලා තෝරන්න තමයි. A නිෂ්පාදන පිරිවැයක් පැවතීම, B ආවස්තික පිරිවැයක් පැවතීම, C පාරිභෝගිකයා විසින් වියදමක් දැරීම, D අඩුවන ආන්තික පිරිවැයක් පැවතීම. මෙන්න මේ වගේ අවස්ථාවක් දුන්නහම ඉස්සෙල්ලාම නිර්වචනේ මතක් කරගන්න. නිර්වචනේ මතක් කරගත්තා නම් මේකට උත්තරේ දෙන්න ලේසි. මොකද්ද අපි ආර්ථික භාණ්ඩයක් කියලා කිව්වේ? අපි ආර්ථික භාණ්ඩයක් කියලා කිව්වේ සාපේක්ෂ වශයෙන් හිඟ ආවස්තික පිරිවැයක් සහිත ඵලදායි ඕනෑම දෙයක්. සාපේක්ෂ වශයෙන් හිඟයි ඒ වගේම තමයි ආවස්තික පිරිවැයක් සහිත ඵලදායි ඕනෑම දෙයක් නම් කියන ලක්ෂණ ටික ඇතුළත් වෙලා තියෙනවනේ ඒක ආර්ථික භාණ්ඩ. දැන් මෙතනදී මේකේ උත්තර විදියට ඒක දීලා දෙන නිෂ්පාදන පිරිවැයක් පැවතීම. අපි කියවනේ
ආවස්තික පිරිවැයක් එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැයක් තියෙනවා ආර්ථික භාණ්ඩවල. B දීලා තියෙනවා ආවස්තික පිරිවැයක් පැවැතුම්. ඒත් අපි කිව්වා ආවස්තික පිරිවැයක් තියෙනවා. ආවස්තික පිරිවැයක් නෙමෙයි නිෂ්පාදන පිරිවැයක් තියෙනවා කියලා කතා කරා. C දීලා තියෙනවා පාරිභෝගිකයා විසින් වියදමක් දැරීම. ඒවත් අපි ලක්ෂණ විදිහට කතා කරාද? නැහැ. පාරිභෝගිකයා විසින් වියදමක් දරනවා තමයි. හැබැයි අපි ඒක ලක්ෂණයක් විදිහට මූලික ප්‍රධාන ලක්ෂණයක් විදිහට කතා කරන්නේ. ඒ වගේම තමයි අඩුවන ආන්තික පිරිවැයක් පැවැත්වීම. ඒකත් අදාළ වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ එන්නේ A සහ B කියන එක තියෙන්නේ පළවෙනි උත්තරයකටත් පළවෙනි උත්තරේ එන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ආර්ථික භාණ්ඩයක් යන කුමක්ද? ආර්ථික භාණ්ඩයක්. ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද? පළවෙනි උත්තරේ දී තියෙනවා නිෂ්පාදනයේදී ආවස්තික පිරිවැයක් හටගන්නා භාණ්ඩ. දෙවෙනි එක නිෂ්පාදනයේදී සම්පත් උපයෝජනය නොකරන භාණ්ඩයක්. එහෙම දේවල් ගැන කතා කරේ නෑ. තුන්වෙනි එක තරගකාරී ලෙස අපයනු ලබන භාණ්ඩයක්. හතරවෙනි එක නිෂ්පාදනයේදී ලාභයක් ජනනය කරන භාණ්ඩයක්. පස්වෙනි එක ශූන්‍ය මිලකදීවද ලබාගත හැක්කක්. ශූන්‍ය මිලකදී ලබා ගන්න පුළුවන් කියලා අපි කිව්වේ ආර්ථික නොවන භාණ්ඩ. එහෙනම් මේකට උත්තරෙත් වෙන්නේ පළවෙනි එක. නිෂ්පාදනයේදී ආවස්තික පිරිවැයක් හටගන්නා භාණ්ඩ. අපි කිව්වා නිෂ්පාදනයේදී පරිභෝජනයේදී ආවස්තික පිරිවැයක් හටගන්නවා නම් ඒ වගේම සාපේක්ෂ වශයෙන් හිඟයි නම් ඵලදායි නම් අන්න ඒ වගේ ඕනෑම දෙයක් තමයි අපි ආර්ථික භාණ්ඩයක් කියලා කිව්වේ. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වන ප්‍රධාන නිර්ණායකය නම් භාණ්ඩය ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට මිලක් ගෙවීමට සිදුවේද නැද්ද යන්නයි. මෙම ප්‍රකාශය සමග ඔබ කොතෙක් දුරට එකග වන්නේද පිළිතුරට හේතු දක්වන්න. අපි කලින් කතා කරා මිලක් ගෙවනවාද යන්න කියන එක. ඒක ආර්ථික භාණ්ඩයක්ද කියලා අපිට තීරණය කරන්න බෑ. ආර්ථික නොවන භාණ්ඩයක්ද කියන එක අපිට තීරණය කරන්න බෑ කියන එක. හරිද? මේකට උත්තරේ එහෙනම් ලියාගමු. ඒක ආර්ථික මිලක් ගෙවනවද නැද්ද කියන එක මත අපිට ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද කියන එක අපිට තීරණය කරන්න බෑ. එකඟ වෙනවද නැද්ද කියලා තමයි ඕන. අන්න මේක A level 1994 තිබ්බ A level paper එකේ තිබ්බ එක. මේකට එහෙනම් උත්තරේ ලියාගන්න මම කියන්නම්. අර අපි කලින් කතා කරා වගේම තමයි ඔයාගේ විදිහට එහෙම උත්තරයක් කිව්වත් මේකට වැරදි වෙන්නේ නැහැ. ලියාගන්න එහෙනම් පාරිභෝගිකයා විසින් මිලක් ගෙවන්නේද නැද්ද යන්න මත පමණක් පාරිභෝගිකයා විසින් මිලක් ගෙවන්නේද නැද්ද යන්න මත පමණක් එය ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න නම් කළ නොහැක. පාරිභෝගිකයා විසින් මිලක් ගෙවන්නේද නැද්ද යන්න මත පමණක් එය ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න නම් කළ නොහැක. එකී භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් වීමට නම් එකී භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් වීමට නම් නිෂ්පාදනය වන අවස්ථාවේදී එය උදෙසා මොනයම් හෝ පිරිවැයක් දරා ඇතිනම් එය ආර්ථික භාණ්ඩ ගණයට ගත හැක. එකී භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් වීමට නම් නිෂ්පාදනය වන අවස්ථාවේදී එය උදෙසා මොනයම් හෝ පිරිවැයක් දරා ඇතිනම් එය ආර්ථික භාණ්ඩ ගණයට ගත හැක. එම නිසා ඉහත ප්‍රකාශයට එකඟ විය නොහැක. අපි කිව්වනේ මිලක් ගෙවනවද නැද්ද කියන එක මත
අපිට ඒක ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියලා තීරණය කරන්න බෑයි කියලා කිව්ව මම අර උදාහරණෙත් එක්කම කලින් කියලා දුන්නා. හරි. පස්වෙනි එක මතු දැක්කෙන දෑ ආර්ථික භාණ්ඩ වශයෙන් ඔබ සලකන්නේහිද? ඔබගේ පිළිතුරට හේතු දක්වන්න. පළවෙනි එක රෙදි වේලීම සඳහා යොදා ගන්නා හිරු එළිය. මේවා ආර්ථික භාණ්ඩද නැද්ද කියලා ලියන්න කියන්නේ ඒකට හේතු දක්වන්න කියනවා. රෙදි වේලීම සඳහා යොදා ගන්නා හිරු එළිය. මොකද අපි කියවනේ හිරු එළිය වාතය වැසි ජලය කියන ඒවා අපිට නොමිලේ හම් වෙන දේවල්. ඒවා අපි ආර්ථික නොවන භාණ්ඩ කියලා කතා කරා. එහෙනම් රෙදි වේලීම සඳහා රෙදි වේලන්න ගත්ත කියලා මේ හිරු එළිය ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්නේ නැහැ. මේක ආර්ථික නොවන භාණ්ඩයක්ම තමයි. එහෙනම් ඒක ලියාගන්න. නැත කියලා ලියලා ලියාගන්න. හිරු එළිය ලබා ගැනීම සඳහා කිසිදු පිරිවැයක් වැය නොවන අතර හිරු එළිය ලබා ගැනීම සඳහා කිසිදු පිරිවැයක් වැය නොවන අතර එය ස්වභාවිකව ලැබෙන දෙයකි. හිරු එළිය ලබා ගැනීම සඳහා කිසිදු පිරිවැයක් වැය නොවන අතර එය ස්වභාවිකව ලැබෙන දෙයකි. එබැවින් මෙය ආර්ථික නොවන භාණ්ඩයකි. දෙවැනි එක ලිඳකින් ලබා ගන්නා පානීය ජලය. මං කියවනේ ලිඳෙන් ගත්තත් තියෙන ජලය, වැසි ජලය ගත්තත් ජලය, නළලින් ජලය ගත්තත් ජලය, බෝතල් කළ පානීය ජලය ගත්තත් එතන තියෙන ජලය. හැබැයි මේ හැම එකක්ම අපිට ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්න පුළුවන්ද? බෑ. මෙතනදි කියන්නේ ලිඳකින් ලබා ගන්නා පානීය ජලය. ලිඳකින් ලබා ගන්නවා කියන්නේ එතන ලිඳක් තියෙනවනේ. ඒ කියන්නේ එතන මොකක් හරි ක්‍රියාවලියක් වෙලා තමයි එතන ලිඳක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ එතන මොකක් හරි පිරිවැයක් අපි දරලා තියෙනවා. අන්න ඒක නිසා අපි ඒකට කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. ලියාගන්න එක ආර්ථික භාණ්ඩ වේ කියලා ලියන්න. ඊට පස්සේ ලියන්න ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියලා අපි ඒක ලියන්න ඕනේ. ඒකට හේතුවක් ලියන්න ඕනේ. හේතුව තමයි ලිඳ සෑදීම සඳහා සිමෙන්ති ගල් වැනි නොයෙකුත් සම්පත් පිරිවැයක් දැරීමට සිදුවන හේයින් මෙය ආර්ථික භාණ්ඩයකි. තුන්වෙනි එක පාසල් ළමුන්ට නොමිලේ ලබා දෙන දිවා ආහාරය. අර පාසල් ළමුන්ට නොමිලේ දෙන පාසල් නිල ඇඳුම්, පාසල් පෙළපොත් ඒ වගේම තමයි මේකත්. පාසල් ළමුන්ට දිවා ආහාරය නොමිලේ දුන්නා කියලා අපිට ඒක ආර්ථික නොවන භාණ්ඩයක් කියලා කියන්න බෑ. ඒ කියන්නේ මේක මොකක්ද? පාසල් ළමුන්ට මේක නොමිලේ හම්බුණාට මේ සඳහා රජය විසින් හරි කුමන හෝ පාර්ශ්වයක් විසින් හරි මේ සඳහා යම්කිසි පිරිවැයක් දරලා තියෙනවා. ඒක නිසා අපි මේකට කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. එහෙනම් ලියාගන්න මෙය ආර්ථික භාණ්ඩයක් වේ. පාසල් ළමුන් සඳහා දිවා ආහාර වේල නොමිලේ ලැබුණද එය පිළියෙල කිරීමේදී මොනයම් හෝ පිරිවැයක් දැරීමට සිදු වී ඇති නිසා මෙය ආර්ථික භාණ්ඩ වේ. හතරවෙනි එක කැලෑවකින් සපයා ගන්නා දර.
කැලෑවකින් සපයා ගන්නා දර. ඒ කියන්නේ කැලෑවේ තියෙන දර නම් දර දැන් කැලෑවේ දරනේ දර කියද්දී අපි දැන් කැලෑවේ තියෙනවා කිව්වොත් නම් අපිට ඒක කියන්න පුළුවන් එතන ආර්ථික නොවන භාණ්ඩයක් ඒක කියලා. හැබැයි කැලෑවකින් සපයා ගන්නා දර කියද්දී අපි ඒ කැලෑවෙන් දර හොයන්න මහන්සි වෙනවා. ඒ කියන්නේ අපි දර හොයනවා, ඒකට මහන්සි වෙනවා, ඒ දර ඊට පස්සේ කොටනවා. එහෙම කොටලා මේවා කරලා තමයි අපි මේ පිළිවෙලට ඒ දර ටික හදාගන්නේ. එතන මොකක් හරි අපි මේ ශ්‍රමයක් දරලා තියෙනවනේ. අන්න ඒක නිසා අපි ඒකට ආර්ථික භාණ්ඩයක් කියලා කියනවා. ශ්‍රමයක් දරලා නැත්නම් අපි ඒකට ආර්ථික නොවන භාණ්ඩයක් කියලා කියනවා. එහෙනම් මෙතනදී අපිට මේක කියන්න වෙන්නේ ආර්ථික භාණ්ඩයක් කියලා. හේතුව ලියා ගන්න. කැලෑවකින් දර සෙවීම, කෙටීම යන කැලෑවකින් දර සෙවීම, කෙටීම යන මෙකී කාර්යයන් සඳහා සම්පත් පිරිවැයක් වන ශ්‍රම සම්පත අවශ්‍ය වේ. සම්පත් පිරිවැයක් වන ශ්‍රම සම්පත අවශ්‍ය වේ. එබැවින් මෙය ආර්ථික භාණ්ඩයක් වේ. පස්වෙනි එක ලොතරැයි තෑග්ගක් වශයෙන් දිනා ඇති මෝටර් රථයක්. ලොතරැයි තෑග්ගක් වශයෙන් දිනා ඇති මෝටර් රථයක්. ලොතරැයි තෑග්ගක් විදියට මෝටර් රථයක් අපිට නොමිලේ වගේනේ හම්බ වෙන්නේ. ඒ හම්බුණා කියලා ඒක ආර්ථික නොවන භාණ්ඩයක් වෙන්නේ නැහැ. මෙන්න මේ ලොතරැයි රථය සඳහා කුමන හෝ පාර්ශ්වයෙන් පිරිවැයක් දාලා තියෙන නිසා අපි මේකටත් කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. ලියා ගන්න එකට හේතුව දීමනාවක් වශයෙන් නොමිලේ මෝටර් රථයක් යම් පුද්ගලයෙකුට ලැබුණද දීමනාවක් වශයෙන් නොමිලේ මෝටර් රථයක් යම් පුද්ගලයෙකුට ලැබුණද එය නිෂ්පාදනයෙහිලා ඒ සඳහා පිරිවැයක් දරා ඇති නිසා එය ආර්ථික භාණ්ඩයකි. එය නිෂ්පාදනයෙහිලා ඒ සඳහා පිරිවැයක් දරා ඇති නිසා එය ආර්ථික භාණ්ඩයකි. ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි එක නීච භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් සහ ආර්ථික නොවන භාණ්ඩයක් යනාදී අතර වෙනස්කම් පෙන්වා දෙන්න. එතකොට මේ හැම එකක්ම නිර්වචනය කරලා ඒ වගේ තියෙන ලක්ෂණ ලිව්වා නම් මේකට ලකුණු ලැබෙනවා. මොකද්ද නීච භාණ්ඩයක් කියන්නේ? භාණ්ඩයක් සහ නීච භාණ්ඩයක්. අපි භාණ්ඩයක් කිව්වේ මොකක්ද? අපි භාණ්ඩයක් කියලා කිව්වේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඵලදායී ඕනෑම දෙයක් තමයි භාණ්ඩයක් කියලා කිව්වේ. හරිද? මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් සහිත ඵලදායී ඕනෑම දෙයක් තමයි භාණ්ඩයක් කියලා කිව්වේ. එහෙනම් නීච භාණ්ඩයක් නීචයි කියන්නේ නිකන් අර අපි කැමති නැහැ. අන්න ඒ වගේ අදහස් තමයි නීච කියන්නේ. නීච භාණ්ඩයක් කියන්නේ එහෙනම් ඔය මේ භාණ්ඩය කියන එකේ විරුද්ධ අර්ථය. ඒ කියන්නේ භාණ්ඩයකදී නම් අපිට ධන උපයෝගීතාවයක් නේ දුන්නේ. එහෙනම් නීච භාණ්ඩයකදී අපිට මොකද දෙන්නේ? ඍණ උපයෝගීතාවයක් තමයි නීච භාණ්ඩයකින් දෙන්නේ. ඒතර නීච භාණ්ඩයක් කියන්නේ නිර්වචන ලියා ගන්න. ඍණ උපයෝගීතාවයක් පවතින පරිභෝජනයට අකමැති වන්නා වූ භාණ්ඩ නම් අපි පරිභෝජනය කරන්න කැමති. හැබැයි නීච භාණ්ඩ කියන ඒවා අපි පරිභෝජනය කරන්න කැමති නැහැ. පරිභෝජනයට අකමැති වන්නා වූ
ඒ වගේම තමයි අපි මේවා පරිභෝජනය කරන්න අකමැති වගේම අපි පරිභෝජනයෙන් ඉවත් කරන්න අපි යම්කිසි පිළිවෙලක් දරනවා මේවා. පරිභෝජනයෙන් ඉවත් කරන්න. ඒ කියන්නේ පරිභෝජනය කරන්න අකමැතිනේ. ඒක නිසා පරිභෝජනය ඉවත් කරන්න යම්කිසි පිළිවෙලක් දරනවා. ඍණ උපයෝගීතාවයක් පවතින පරිභෝජනයට අකමැති වන්නා වූ පරිභෝජනයෙන් ඉවත් කිරීමට යම්කිසි පිළිවෙලක් දරන්නා වූ භාණ්ඩ වේ. පරිභෝජනයෙන් ඉවත් කිරීමට පිළිවෙලක් දරන්නා වූ භාණ්ඩ වේ. උදාහරණ කැලි කසල, රෝගකාරක විස බීජ, වල් පැලෑටි, පරිගණක වෛරස් අන්න ඒ වගේ දේවල් අපි කැමති නෑ ඒවටනේ. අකමැති ඒවා අපි පරිභෝජනය කරන්න. ඒ වගේම මේවා පරිභෝජනයෙන් ඉවත් කරලා අපි යම්කිසි පිළිවෙලක් දරනවා. කැලි කසල ඉවත් කරන්න යම්කිසි පිළිවෙලක් දරනවා. රෝගකාරක විස බීජයක් අපිට වැළඳුනොත් එහෙම ඒවා ඉවත් කරගන්න අපි මොකක් හරි බෙහෙත් කරලා හරි මොකක් හරි ඒ සඳහා පිළිවෙලක් දරනවා. අන්න ඒක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒවට තමයි අපි කියන්නේ නීච භාණ්ඩ කියලා. ඊට පස්සේ භාණ්ඩයක් කියන්නේ අපි කිව්වා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් සහිත ඵලදායී ඕනෑම දෙයක් තමයි අපි භාණ්ඩයක් කියන්නේ. උදාහරණ පෑන්, පොත්, දුරකථන, මොටර රථ කැමති දෙයක් ලියන්න. ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩ කියන්නේත් එහෙමයි අපි ඒවා කතා කරා. ඒ දෙක ඒ විදිහට ලියාගන්න ආර්ථික භාණ්ඩ කියන්නේ සාපේක්ෂ වශයෙන් හිඟ ආවස්තික පිරිවැයක් හටගන්නා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට භාවිතා කර හැකි ඵලදායී ඕනෑම දෙයක් ආර්ථික භාණ්ඩ කියලා කිව්වා. උදාහරණයක් ලියන්න. ආර්ථික නොවන භාණ්ඩ කියලා කිව්වේ අපි ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයක් හෝ පිරිවැයක් සහිත මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට භාවිතා කරන්න පුළුවන් ඕනෑම දෙයක් තමයි ආර්ථික නොවන භාණ්ඩ කියලා කිව්වේ. ওই විදිහට නිර්වචන ලියලා උදාහරණ ලිව්වනම් මේකට ලකුණු හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරමු ආර්ථික සම්පත්වල මෙන්න මේ මූලික ලක්ෂණ පිළිබඳව. ආර්ථික සම්පත්වල මූලික ලක්ෂණ. ඉස්සරහට අපි මොනවද මේ ආර්ථික සම්පත් එහෙම නැත්නම් කියන්නේ කියලා අපි ඉස්සරහට කතා කරනවා. එතකන් මේ දෙක කතා කරමු. ආර්ථික සම්පත්වල මූලික ලක්ෂණ. ආර්ථික සම්පත්වල මූලික ලක්ෂණ දෙකක් තියෙනවා ළමයි. එක තමයි සාපේක්ෂ වශයෙන් හිඟයි. ආර්ථික සම්පත් සාපේක්ෂ වශයෙන් හිඟයි. ඒ වගේම තමයි මෙන්න මේ හිඟ සම්පත්වල විකල්ප අවස්ථා පවතිනවා. විකල්ප අවස්ථා පැවතීම. ඔයාලා දැන් ආර්ථික සම්පත්වල මූලික ලක්ෂණ මොනවද කියලා ඇහුවොත් එහෙම හිඟවීම කියලා විතරක් ලිව්වොත් සම්පත් හිඟවීම කියලා විතරක් ලිව්වොත් ඒක වැරදි. අනිවාර්යෙන් මේ සාපේක්ෂ කියන වචනේ. මෙන්න මේ සාපේක්ෂ කියන වචනේ තියෙන්න ඕනේ. ඒතකොට සාපේක්ෂ වශයෙන් හිඟ කියන එක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒ වගේම තමයි විකල්ප අවස්ථා පැවතීම. මොකද්ද මේ සාපේක්ෂ වශයෙන් හිඟයි කියන්නේ? ඒ කියන්නේ යම් දෙන ලද නිශ්චිත අවස්ථාවකදී මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ මිනිස් උවමනා සපුරා ගන්න තියෙන මිනිස් උවමනා සපුරා ගන්න තියෙන එහෙම නැත්නම් සපුරා ගන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න පුළුවන් නිෂ්පාදන සම්පත් සම්භාරය සීමිතයි. ඒ කියන්නේ නිෂ්පාදන සම්පත් මොනවද තියෙන නිෂ්පාදන සම්පත්? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කත්වය. මෙන්න මේ නිෂ්පාදන සම්පත්. අසීමිත මිනිස්සු වමනාවන්ට සාපේක්ෂව අන්නේ අසීමිත මිනිස්සු වමනාවන් සපුරා ගැනීමට අවශ්‍ය නිෂ්පාදන සිදු කරද්දී
අපි මේ භාවිතා කරන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යව කියන ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සම්පත් ප්‍රමාණවත් නොවීම. එහෙම නැත්නම් සීමා සහිත වීම තමයි මෙන්න මේ සාපේක්ෂ වශයෙන් හිඟ කියලා කියන්නේ. අපි ඊළඟ දවසේ කතා කරනවා මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන නිෂ්පාදන සම්පත් කියන්නේ මොනවද කියන එක. හරිද? ඒක තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඊට දෙවෙනි එක විකල්ප අවස්ථා පැවතීම. විකල්ප අවස්ථා පවතින කියන්නේ දැන් අපි කියවනේ මෙන්න මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන මෙන්න මේ නිෂ්පාදන සම්පත් තියෙනවා කියලා. මෙන්න මේ නිෂ්පාදන සම්පත් එකක් ගත්තොත් ඒ එක සම්පත්තකින් අපිට එක කාර්යයක් නෙවෙයි කරගන්න පුළුවන්. ඒ එක සම්පතකින් අපිට විවිධෝ කාර්යයන් කිහිපයක් කරගන්න පුළුවන්. එකක් නෙවෙයි ඊට අමතරව තව කාර්යයන් ගොඩක් තියෙනවා. අන්න ඒක තමයි විකල්ප අවස්ථාව. අපි මේ භාණ්ඩයෙන් මේ කාර්යය කරොත් මෙන්න තව දැන් අපි හිතමු මොකක් හරි අපි හිතමුකෝ දැන් ඔයා මොකද ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළින් සමත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළින් සමත් වීම මත ඔයාට ඔයාට උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සමත් වීම ඔයා. සාමාන්‍ය පෙළ සමත් වීම මත ඔයාට උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවක් කරන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් ඔයාට තව කරන්න පුළුවන් විදේශගත වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් දේවල් ඔයාට කරන්න පුළුවන් සාමාන්‍ය පෙළ සමත් වීම මත. අන්න ඒ වගේ තමයි. තියෙන පළවෙනි එක තමයි ඔයාට සාමාන්‍ය පෙළ සමත් වීම. ඒක මත මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ඔයාට කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි කියන්නේ විකල්ප අවස්ථා කියන්නේ. මේකට අමතරව මේ වගේ ගොඩක් දේවල් අපිට ඔයාට කරන්න පුළුවන්. ඒකට තමයි විකල්ප අවස්ථා පැවතීම කියලා කියන්නේ. ඒක තමයි මේ ටියුට් එකේ දාලා තියෙන්නේ. එතන යටින් හිස් තැනක් තියෙනවා. ඒක එහෙම කපලා දාන ළමයි එතන මොකුත් ලියන්නේ නැහැ. ඊට පස්සේ ඒකට අදාළව මේ කාරණා දෙකට අදාළව වන ප්‍රශ්නයක් අහලා තියෙනවා. පහත සඳහන් දෑ අතුරින් හිඟ සම්පතක් වන්නේ කුමක්ද? උදාහරණ පළවෙනි ප්‍රශ්න 1 ගල් අඟුරු 2 ජලය 3 පුහුණු ශ්‍රමය 4 කාලය 5 ඉහත සියල්ලම. අපි කියවනේ හිඟ සම්පත් කියන්නේ මොනවද? ආර්ථික භාණ්ඩද ආර්ථික නොවන භාණ්ඩද? හිඟයි කියලා කිව්වේ අපි. අපි හිඟයි කියලා කිව්වේ සාපේක්ෂ වශයෙන් හිඟ කියලා අපි නිර්වචනය පටන් ගත්තේ මොන වගේද? ආර්ථික භාණ්ඩවල. කියන්නේ අපි මිලක් ගෙවලා වෙළඳපොලෙන් ගන්න ඕනෑම දෙයක් අපි කිව්වා ආර්ථික භාණ්ඩයක් කියලා. ඒතර ගල් අඟුරු අපි ඒවට මිලක් ගෙවලා ගන්න. ජලයටත් එහෙම. අපි මෙතන වැසි ජලය කියලා තිබ්බනම් ඒක අපිට ගන්න බෑ. හැබැයි මෙතන ජලය කියලා තියෙන නිසා අපිට මේක ගන්න වෙන්නේ හිඟ සම්පතක් මේ විදිහට. ඒ වගේම පුහුණු ශ්‍රමය. නේ? පුහුණු ශ්‍රමය කියන්නේ ශ්‍රමයට වඩා වෙනස් පුහුණු ශ්‍රමය කියන්නේ. පුහුණු ශ්‍රමය කියන්නේ එයාලව පුහුණු කරපු ශ්‍රමයක් තමයි එතන තියෙන්නේ. ඒ වගේ තමයි කාලය. කාලය කියන එකත් අපිට හිඟයිනේ නේ. දැන් මේ දවසේ ඉවර වෙන්නත් කලින් අපිට කරගන්න තියෙන වැඩ කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවනේ. කියන්නේ අපිට කාලයක් හිඟයි කියන්නේ. එහෙනම් මේකට උත්තරේ වෙන්නේ ඉහත සඳහන් සියල්ලම. අපිට ගල් අඟුරු ජලය පුහුණු ශ්‍රමය කාලය කියන මේ හැම දෙයක්ම හිඟ සම්පත් විදිහට තමයි අපි සලකන්නේ. දෙවැනි ප්‍රශ්නේ අවශ්‍යතා හා උවමනා යන සංකල්ප අතර වෙනස පැහැදිලි කරන්න. අපි ගිය සතියේ කතා කරා අවශ්‍යතා සහ උවමනා කියන්නේ මොනවද කියලා. මොනවද අවශ්‍යතා කිව්වේ? මිනිස් ජීවිත පවත්වාගෙන යාම සඳහා අපි අනිවාර්යයෙන්ම සපුරාගත යුතු ඕනෑම දෙයක් තමයි අපි අවශ්‍යතා කියලා කිව්වේ. උදාහරණ ලියන්න පුළුවන් ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, සෞඛ්‍ය, ආරක්ෂාව ඔන්න ඔය වගේ තමයි අවශ්‍යතා කියලා කියන්නේ. උවමනා කියලා කියන්නේ මෙන්න මේ අසීමිත මිනිස් මෙන්න මේ අවශ්‍යතා අපි මෙන්න මේ අවශ්‍යතා ආහාර අවශ්‍යතා කියන ආහාර අවශ්‍යතා නිවාස සෞඛ්‍ය කියන මෙන්න මේ අවශ්‍යතා අපි සපුරගන්න විවිධ ක්‍රම විවිධ ආකාරවලට තමයි අපි උවමනා කියලා කිව්වේ. මේකටත් උදාහරණ ලියන්න. ආහාර අවශ්‍යතාවයේ උවමනා හැටියට බත් පාන් රොටි ඉන්දියාප්පේ වගේ දේවල් අන්න එන්නේ වගේ දේවල්. ඒ විදිහට මෙන්න මේ අවශ්‍යතා හා උවමනා කියන එක මම ආයෙත් නිර්වචන දෙන්නේ නැහැ.
කලින් ඔයාලට මම දීලා තියෙනවා. ඒකෙන් බලලා උතන ওই ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. අවශ්‍යතාව කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන්න. ඒ කරලා ඒකට උදාහරණ ලියන්න. අවශ්‍යතාව අපි කොටස් දෙකකට බෙදුවා. භෞතික අවශ්‍යතා සහ සමාජ අවශ්‍යතා කියලා. ඒ දෙකත් කොටස් දෙකකට එහෙම ලියලා ඒකේ නිර්වචන ලියලා ඒකට උදාහරණ ලියන්න. ඊට පස්සේ උවමනා කියන්නේ මොකක්ද කියලා නිර්වචන ලියන්න. ඒකට අදාළ උදාහරණ ලියන්න. එහෙම ලිව්වම මේකට ඔයාලට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ඔය ටික තමයි එතනින් ඒ පාඩම ඉවරයි. ඊට පස්සේ අපි ආර්ථික විද්‍යාවේ තියෙන මූලිකම සංකල්පයක් ගැන තමයි දැන් ඔන්න කතා කරන්න යන්නේ. ආර්ථික විද්‍යාවේ තියෙන මූලිකම මේක ප්‍රධානම සංකල්පයක්. මේක ආර්ථික විද්‍යාව පුරාම එහෙම නැත්නම් ඕනෑම ආර්ථිකයක් මුහුණ දෙන ගැටලුවක් තමයි මෙන්න මේ හිඟකම කියන සංකල්පය. ඒක තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. මේකෙන් අනිවාර්යයෙන්ම ලකුණු 4ක දෙවෙනි කොටසට අදාළව ලකුණු 4ක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. ලකුණු 4ක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අහනවා. හරි. අපි බලමු මොකද්ද මේ හිඟකම කියන්නේ කියලා. හිඟකම කියන්නේ ළමයි කිසියම් ආර්ථිකයක යම් දෙන ලද අවස්ථාවක දැන් මේ අපේ මිනිස්සුන්ගේ මේ උවමනා තියනනේ. අපි කිව්වනේ අපි කතා කරන්නේ උවමනා අසීමිතයි කියලා. මෙන්න මේ අසීමිත උවමනා සපුරා ගන්න යද්දී මිනිස්සුගේ සමාජයේ සතුව තියෙන සම්පත් සම්භාරය මෙන්න මේ මිනිස්සුන්ගේ තියෙන අසීමිත උවමනා සපුරා ගන්න යද්දී සමාජයේ සතුව තියෙන සම්පත් සම්භාරය සීමිත වීම තමයි අපි හිඟකම කියලා හඳුන්වන්නේ. සරලව කියලා දෙන්නම්. ඒ කියන්නේ මං කිව්වා සමාජයක ඉන්න මිනිස්සුන්ගේ තියෙන උවමනා අසීමිතයි නේ. මේ උවමනා අසීමිත දිනෙන් දින ඒවා වර්ධනය වෙනවා. මොහොතෙන් මොහොත මේ උවමනා කියන දේ වර්ධනය වෙනවා. මෙන්න මේ අසීමිත උවමනා අපි කියවනේ සම්පත් අපිට සීමිතයි කියලා. නේ සම්පත් අපිට සීමිතයි. මේ උවමනා වර්ධනය වෙන්න අපිට තියෙන සම්පත් වර්ධනය වෙන්නේ නැහැ. මෙන්න මේ අසීමිත උවමනා මෙන්න මේ කියන සීමිත සම්පත් වලින් සපුරා ගන්න යද්දී අපේ ආර්ථිකය තුල එහෙම නැත්නම් අපේ සමාජය තුල තියෙන සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම. සමාජය තුල එහෙම නැත්නම් ආර්ථිකය තුල තියෙන සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම තමයි අපි හිඟකම කියලා හඳුන්වන්නේ. අසීමිත මිනිස්සුවමනා සීමිත වූ සම්පත් වලින් සපුරා ගන්න යද්දී ආර්ථිකය තුළ තියෙන සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම තමයි අපි හිඟකම කියලා කියන්නේ. මෙන්න මේ හිඟකම කියන දේ සෑම සමාජයකටම පොදුයි. ඇයි ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ තියෙන උවමනා අසීමිතයි. මේ උවමනා දිනෙන් දින මොහොතින් මොහොත වර්ධනය වෙනවා නේ. මේවා සීමිත නැහැ. අන්න ඒක නිසා හිඟකම කියන මේ සංකල්පය සෑම සමාජයකටම මේක පොදුයි. ඒ වගේම තමයි මේක සෑම සමාජයක්ම එහෙම නැත්නම් සෑම ආර්ථිකයක්ම පොදුවේ මුහුණ දෙන ගැටලුවක් මේක. ඒක නිසාම අපි මේක හඳුන්වනවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය කියලා. අපි මේක ඒක නිසා හඳුන්වනවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය කියලා. ඕන දැන් එක්ක අහන්න පුළුවන් ප්‍රශ්නයකදී ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සලකන්නේ කුමක්ද සහ එය පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට දැනගන්න ඕනේ ඔයා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය කියලා අපි කතා කරන්නේ මෙන්න මේ හිඟකම කියන සංකල්පය කියන එක කියලා ඔයා මතක තියාගන්න ඕනි. හරිද?
එතකොට මෙන්න මේ හිඟකම කියන එක හටගන්න මේ හිඟකම පැන නගින්න ප්‍රශ්න එහෙම නැත්නම් හේතු දෙකක් ප්‍රධාන වශයෙන් බලපානවා. මොනවද අපි කතා කරපු හේතු දෙක? ඇයි හිඟකම හටගන්නේ? මොකද්ද හේතුව? මිනිස්සුන්ගේ තියෙන උවමනා අසීමිතයි. මිනිස්සුන්ගේ තියෙන උවමනා අසීමිතයි. ඒ වගේම තමයි මේ අසීමිත උවමනා සපුර ගන්න තියෙන සමාජය සතු එහෙම නැත්නම් ආර්ථිකය සතු තියෙන සම්පත් සම්භාරය සීමිතයි. තියෙන සම්පත් සම්භාරය සීමිතයි. මෙන්න මේ හේතු දෙක නිසා තමයි හිඟකම කියන ප්‍රශ්නය ඇති වෙන්නේ. එහෙම නැත්නම් හිඟකම කියන ගැටලුව ඇති වෙන්නේ. හරිද? මෙන්න මේ කියන ලක්ෂණ දෙක. එහෙම නැත්නම් අසීමිත මිනිස්සුවමනාය සම්පත් සීමිත වීමයි පවතින තාක්කල් හිඟකම කියන ප්‍රශ්නයට අපිට පිළිතුරු හොයන්න බෑ. ඒ කියන්නේ හිඟකම කියන ප්‍රශ්නය නැති වෙන්නේ නැහැ. අසීමිත උවමනා සීමිත වුණා නම් සම්පත් අසීමිත වුණා නම් එතන හිඟකමක් නැහැ. හැබැයි උවමනා කියන දේ අසීමිතයි. ඒ වගේම සම්පත් කියන දේ සීමිතයි. මෙන්න මේ හේතු දෙක නිසා මෙන්න මේ හිඟකම කියන සංකල්පය හට ගන්නවා. හරිද ළමයි? හරි. එහෙනම් අපි මේකේ නිර්වචනය ලියාගෙන ඊට පස්සේ හිඟකම සංකල්පයේදී අවධානය යොමු කරන කරුණු පිළිබඳව කතා කරමු. ලියාගන්න හිඟකම කියන නිර්වචනය හිඟකම කියන එකේ යම් දෙන ලද අවස්ථාවක මේවා අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඔය යම් දෙන ලද අවස්ථාවක්, නිශ්චිත අවස්ථාවක්. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ නිර්වචන තුල කතා කරද්දී අපි ওই වචන අනිවාර්යෙන් කතා කරනවා. එක්ක යම් දෙන ලද අවස්ථාවක්, එහෙම නැත්නම් නිශ්චිත අවස්ථාවක, ආර්ථිකයක් තුල, සමාජයක් තුල ඔය වගේ දේවල් අපි කතා කරනවා. ලියාගන්න. යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ඔන්න හිඟකම කියන සංකල්පයේදී අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ ඔන්න ඔය වචනේ සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවට සාපේක්ෂව මෙන්න මේ සාපේක්ෂ කියන වචනය අනිවාර්යයෙන්ම හිඟකම කියන සංකල්පය ඇතුලේ තිබිය යුතුමයි. හරිද? යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. එහෙම නැත්නම් සීමිත වීමයි. සීමිත වීම හිඟකම ලෙස හඳුන්වේ. මෙය දිගුකාලීන තත්ත්වයක් වන අතර කිසිසේත්ම විසඳිය නොහැකි ප්‍රශ්නයකි. මෙය දිගුකාලීන තත්ත්වයක් වන අතර කිසිසේත්ම විසඳිය නොහැකි ප්‍රශ්නයකි. ඒ අනුව හිඟකම සෑම සමාජයක්ම පොදුවේ මූලික වශයෙන් මුහුණ දෙන ගැටලුවක් බැවින් මෙය ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සැලකයි. මෙය ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සැලකයි.
ඊට පස්සේ තියෙනවා හිඟකම් පිළිබඳ ප්‍රශ්නය පැන නගින්නේ අංක 1 යටදී ලියාගන්න. අසීමිත මිනිස් උවමනාවන් පැවතීම. අසීමිත මිනිස් උවමනාවන් පැවතීම. අසීමිත මිනිස් උවමනාවන් පැවතීම. ඒ යටතේ ලියාගන්න පුද්ගලයන් තුළ පවතින උවමනා පුද්ගලයන් තුළ පවතින උවමනා අඛණ්ඩව වර්ධනය වෙමින් ඇතිවන සංකීර්ණ තත්වය හිඟකමට හේතු වේ. ඇතිවන සංකීර්ණ තත්වය හිඟකමට හේතු වේ. ඇතිවන සංකීර්ණ තත්වය හිඟකමට හේතු වේ. දෙවෙනි එක සම්පත් හිඟවීම. එහෙම නැත්නම් සම්පත් සීමිත වීම කිව්වත් හරි. සම්පත් හිඟවීම එහෙම නැත්නම් සම්පත් සීමිත වීම. ඒ යටතේ ලියාගන්න සම්පත් භාවිතා කිරීමට සාපේක්ෂව වර්ධනය නොවීම නිසා හිඟකම ඇතිවේ. සම්පත් භාවිතා කිරීමට සාපේක්ෂව වර්ධනය නොවීම නිසා හිඟකම ඇතිවේ. යටින් නෝට් එක තියෙනවා මෙම ලක්ෂණ දෙක පවතින තාක් හිඟකම ප්‍රශ්නයෙන් මිදෙන්නට කිසිදු අයෙකුට නොහැකි වේ. හරි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ හිඟකම සංකල්පයේදී අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. අන්න ඒක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හිඟකම සංකල්පයේදී අවධානය යොමු කළ යුතු කරුණු. මොනවද හිඟකම සංකල්පයේදී අපි අවධානය යොමු කරන්න ඕන කරුණු කියලා දැන් අපි කතා කරමු. එකක් තමයි අපි කිව්වා හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්ප. මං කියන්නේ හිඟකම කියන සංකල්පය නිර්වචනය කරද්දී ඒක සාපේක්ෂයි කියලා අපි අනිවාර්යෙන් ලියන්න ඕනේ. එහෙනම් හිඟකම කියන එක සාපේක්ෂ සංකල්පයක්. ඇයි සාපේක්ෂ වෙන්නේ කියලා අපි කතා කරමු ඉස්සරහට. ඒ වගේ තමයි හිඟකම පොදුයි කියලාත් අපි කියවනේ. මේක සෑම සමාජයකටම එහෙම නැත්නම් සෑම ආර්ථිකයකටම පොදුයි කියලාත් අපි කතා කරා. ඒ වගේම තමයි මේක පොදු සංකල්පය. ඒ වගේම තමයි මෙන්න මේ හිඟකම කියන්නේ දිලිඳුකම නොවන බව. අපි කතා කරමු ඉස්සරහට මොනවද මේවා කියන්නේ කියලා. මෙහෙම කීවට තේරෙන්නේ නැහැ. දිලිඳුකම නොවන බව. හිඟකම කියන්නේ දිලිඳුකම නෙවෙයි. ඒ වගේම තමයි හිඟකම කියන්නේ එහෙම නැත්නම් හිඟකම తాවකාලික ප්‍රශ්නයක් නොවේ. අපි කියවනේ මේක දීර්ඝකාලීන තත්ත්වයක්. తాවකාලික තත්ත්වයක් නෙවෙයි. හිඟය එහෙම නැත්නම් හිඟකම කියන්නේ දෙකක්. ඒ වගේම හිඟකම කියන්නේ తాවකාලික තත්ත්වයක් නොවන වග. తాවකාලික තත්ත්වයක්
නොවන වග. ඒ වගේම තමයි මෙන්න මේ හිඟකම කියන්නේ කේන්ද්‍රීය ගැටලුවක් කියන එක. අපි කිව්වා ආර්ථික විද්‍යාවේ මේක කේන්ද්‍රීය ගැටලුවක් කියලා. මෙන්න මේ ටික තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? අපි කිව්වා දැන් හිඟකම කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරන්නේ. හිඟකම කියන්නේ යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම තමයි හිඟකම කියන්නේ කියලා කිව්වා. එතකොට අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව කියලා කිව්වා. ඒ කියන්නේ හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. මොකක්ද මේ සාපේක්ෂ කියලා කියන්නේ? ඒ කියන්නේ කිසියම් අවස්ථාවක පවතින අසීමිත මිනිස් උවමනාවන් තියෙනවනේ. මෙන්න මේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව පවතින සම්පත් සම්භාරය පිළිබඳව අපි කතා කරද්දී මෙන්න මේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව පවතින සම්පත් සම්භාරය පිළිබඳව කතා කරද්දී මෙන්න මේ පවතින සීමිත සම්පත් වලින් අපි කුමන අපේ උවමනාවන් සපුරා ගන්නේද නැද්ද කියන එක තීරණය කරන්නේ එක් පුද්ගලයාගේ රුචිකත්වය මත. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි කියවනේ අපිට තියෙන්නේ අපිට තියෙන උවමනා අසීමිතයි නේ. උවමනා අසීමිතයි. අසීමිත උවමනානේ තියෙන්නේ. මෙන්න මේ අසීමිත උවමනාවන් සපුරා ගන්න අපිට සම්පත් තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. තියෙන සම්පත් සීමිතයි කියලා අපි කිව්වා. නේ? මේ අසීමිත උවමනා සපුරා ගන්න අපිට තියෙන සම්පත් සීමිතයි කියලා කිව්වා. මේ පවතින සීමිත සම්පත් අතරින් අපි කුමන උවමනාව දැන් අසීමිත උවමනත් අපිට ගොඩක් තියෙනවා. සීමිත සම්පත් අතරින් මේ අසීමිත උවමනාවලින් කුමන උවමනාව අපි සපුරා ගන්නවද? කුමන උවමනාව සපුරා ගන්නවද කියන එක තීරණය කරන්නේ එක් පුද්ගලයා මත. දැන් මගේ තියෙන උවමනා නෙමෙයි ඔයාලා ළඟ තියෙන උවමනා නේ. අන්නේ මගේ උවමනාවට අනුව තමයි මේ තියෙන සීමිත සම්පත් වලින් මගේ උවමනාව තෘප්තිමත් කරගන්නේ. ඔයාට අනුව ඔයාගේ උවමනා ටික ඔයා තෘප්තිමත් කරගන්නේ මේ පවතින සීමිත සම්පත් එක්ක. ඒ කියන්නේ මේ එක පුද්ගලයන් පුද්ගලයාට ඒක වෙනස්නේ. අන්න ඒ වගේ එන්නේ ඒකට තමයි අපි කියන්නේ මේ සාපේක්ෂ කියලා. මට සාපේක්ෂව ඔයාට වෙනස්. අන්න ඒක තමයි කියන්නේ අපි හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක් කියලා. ඒ වගේම දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට දැන් ඔයා ඉගෙනීම ලබන ශිෂ්‍යයෙක්නේ. ඒ ශිෂ්‍යයෙක් පිළිබඳව අපි කතා කරද්දී ඔයාට තියෙන දැන් ශිෂ්‍යයෙක් විදිහට දවසක් ඇතුළත ඒ කියන්නේ පැය 24ක් තුල ඔයාට කරන්න තියෙන කාර්යනුයි මට පැය 24ක් ඇතුළත කරන්න තියෙන කාර්යනුයි අපි දෙන්නට සාපේක්ෂව ඒක වෙනස්. මට සාපේක්ෂව ඔයාට වෙනස්. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේක සාපේක්ෂ සංකල්පයක් කියලා. එහෙනම් ආර්ථික විද්‍යාවේදී ඇයි අපි සාපේක්ෂ සංකල්පයක් කියන්නේ කියලා අපි ලියාගමු. හිඟකම නැමැති සංකල්පය හුදෙක්ම සාපේක්ෂ සංකල්පයක් බව අවධාරණය යොමු කළ යුතුය. හිඟකම නැමැති සංකල්පය හුදෙක්ම සාපේක්ෂ සංකල්පයක් බව අවධාරණය කළ යුතුය. එනම් කිසියම් අවස්ථාවක පවතින අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව පවත්නා සම්පත් පිළිබඳව
අවධාරණය යොමු නොකරන්නේ නම් පවත්නා සම්පත් පිළිබඳව අවධාරණය යොමු නොකරන්නේ නම් එවැන්නකදී හිඟකමක් හට නොගනී. එවන්නකදී හිඟකමක් හට නොගනී. ඔව් ඒ කියන්නේ දැන් අපි කියවනේ මේ අසීමිත මිනිස්සු වමනා සීමිත සම්පත් වලින් සපුරා ගන්න එක එක් එක් පුද්ගලයාගේ කැමැත්ත මත තමයි රඳාපවතින්නේ. හැබැයි මෙන්න මේ අසීමිත වමනාවන් මේ සීමිත සම්පත් වලින් සපුරා ගන්න යද්දී අපි මෙන්න මේ සම්පත් තියෙන සීමිත සම්පත් ගැන අවධානය යොමු කරන්නේ නැත්නම් මේ මම මේක තෝරන්නේ කියලා තේරීමක් කරන්නේ නැත්නම් එතන හිඟකමක් හටගන්නේ නැහැ කියන එක තමයි මෙතෙන්දී කියන්නේ. අපි මෙතනදී අපිට ඕනි එක මොකක්ද කියලා තේරීමක් කරනවනේ. ඒක නිසා මෙතන හිඟකමක් තියෙනවා. බැයි එහෙම තේරීමක් කරන්නේ නැත්නම් මෙතන හිඟකමක් පවතින්නේ නැහැ කියන එක තමයි මෙතනදී කියන්නේ. උදාහරණයක් ලියා ගන්න එකට අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට කාලය පිළිබඳව හිඟකම බිහිවන්නේ සිදු කිරීමට ඇති කාර්යයන්ට සාපේක්ෂව බලන විටදී පමණක් වේ. අපි කියවනේ දැන් ඔයාට තියෙන වැඩ කොච්චරක්ද කියන එක මත තමයි මේක තීරණය වෙන්නේ. හිඟකම කියන එක මේ බිහිවන්නේ. ඔයාට පැය 24ට සාපේක්ෂව වැඩ වැඩි නම් ඔයාට පැය 24 ඇතුළත ඒ කාලය ඇතුළත ඔයාට ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔයාට කාලය හිඟයි කියන එක තමයි මෙතනදී කියන්නේ. හරි නේද? එහෙනම් වෙලාවත් ඉවර නිසා අපි ඊළඟ දවසට ඉතුරු ටික කරමු. තව ටිකක් තියෙනවා මේ ටියුට් එකේ ලබන සතිය ඉවර කරන්න අපි බලමු. ඉතුරු සංකල්ප ටික මේ ටික අපි ලබන සතියේ එහෙනම් කතා කරමු. අදට අපි පන්තිය නවත්තමු එහෙනම්. මේක කතා කරොත් එහෙම ලොකු සංකල්පයක් නිසා මේක එහෙම ඉක්මනට කතා කරලා ඉවර කරන්න අමාරුයි. ඒක නිසා ඉතිරි ටික අපි ලබන සතියට කල් දාමු එහෙනම්. ලියාගන්න රෙකෝඩින් එක දාන්න ලියාගන්න බැරි වුණු තැනක් තියෙනවා නම් රෙකෝඩින් එක බලලා ඒ ටික ලියාගන්න. එහෙනම් අදට නවත්තමු. සුබ රාත්‍රියක් හැමෝටම ආයුබෝවන්.